සුදු යහන් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ සුදු යහන් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට ඒ මුළු කතාන්තරයම අපි කියවලා බලමු. ඒකෙන් පද කීපයක් අද අපි දේව ධර්මානුකූලව තිබෙනා වූ අදහස් කීපයක් විමසා බලන්න පාවිච්චි කරන්න යනවා. සුදු යහන් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ ජාත්‍යාන්තයකට සුවපත් කිරීම. ජාත්‍යාන්තයකට සුවපත් කිරීම. ඒ කියන්නේ උපතින්ම මව කුසේ ඉඳලම අන්ධ වෙච්ච පුද්ගලයෙක් ගැන දේව ධර්ම ගණනාවක් තියෙන කතාන්තරයක්. අපි බලමු. සුදු යහන් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට ඒ කතාන්තරයේ අවසානයේ දක්වා. John chapter 9 verses 1 to 41. ජාත්‍යාන්තයකට සුවපත් කිරීම. යහන් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට උන්වහන්සේ යද්දී උපන්දා පටන් අන්ධ වූ මිනිසෙකු දුටුසේක. උන්වහන්සේගේ ගෝලෝ රබ්බි මොහු අන්ධව ඉපදීමට පව් කළේ කවුද? මොහුද මොහුගේ මව්පියෝදැයි ඇසුවෝය. යේසුස් වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශ වන පිණිස මිස මොහුවත් මොහුගේ මව්පියන්වත් පව් කළ නිසා නොවේ. දහවල්ව තිබියදී මා එව් තැනන් වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි. එවිට කිසිවෙකුට වැඩ කරන්න නොපුළුවන. මා ලෝකයේ සිටින කල මම ලෝකයේ ආලෝකයේව සිටියෙමි කීසේක. උන්වහන්සේ මෙසේ කියා බිමට කෙල ගසා. එයින් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා. නුඹ ගොස් සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නයි ඔහුට කීසේක. සිලෝවම් යන වචනේ අර්ථය එවන ලද්දේ යනුයි. එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආවේය. එබැවින් අසල්වාසියෝද ඔහු සිඟන්නේක සිටි බව පෙරදුටු අයද කතා කොට ඉඳගෙන සිඟමන් නිල්ලු තැනැත්තා මොහුණු වේදයි කීවෝය. සමහරෙක් මේ ඔහු යයි කීවෝය. තවත් අය නැත. නමුත් මොහු ඔහු වාගේ යයි කීවෝය. ඒ මම යයි ඔහු කීවේය. එසේනම් නුඹේ ඇස් පෑදුනේ කොහොමදයි ඔහු ඔහුගෙන් ඇසුවේය. ඔහු උත්තර දෙමින් යේසුස් නම් මිනිසයා මඩසා දමාගේ ඇස්වල ගා නුඹ සිලෝවම්ට ගොස් සෝදා ගන්නයි මට කීවේය. මම ගොස් සෝදාගෙන පෙනීම ලැබීමි කීවේය. ඔහු කොතැන්නිදැයි ඔහු ඇසුවෝය. මම නොදනිමි ඔහු කීවේය. පළමු අන්ධව සිටි තැනැත්තා ඔහු පරිසවරුන් ළඟට ගෙන ගියෝය. යේසුස් වහන්සේ මඩ සාදා ඔහුගේ ඇස් පෑදූ දවස වනාහි සබත් දවසය. එබැවින් පරිසවරු ඔහුට පෙනීම ලැබුණේ කොහොමදයි ඔහුගෙන් නැවත ඇසුවෝය. ඔහුද උන්වහන්සේ මාගේ ඇස්වල මඩ ගෑසේක. මම සෝදාගෙන පෙනීම ලැබ සිටිමි ඔවුන්ට කීවේය. එබැවින් පරිසවරුන්ගෙන් සමහරෙක් ඒ මිනිසයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේ යයි කීවෝය. නමුත් අන් සමහරෙක් පව්කාර වූ මිනිසෙකුට මෙබඳු හාස්කම් කරන්න පුළුවන් කොහොමදයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ ભેදයක් විය. එබැවින් ඔහු නැවත අන්ධයාට කතා කොට ඔහු නුඹේ ඇස් පෑදූ නිසා ඔහු ගැන නුඹ කියන්නේ කුමක්දයි ඇසුවෝය. උන්වහන්සේ අනාගත වාතෘ කෙනෙක්යි ඔහු කීවේය. එබැවින් යුදෙව්වරු පෙනීම ලැබූ ඒ අයගේ මව්පියන් කැඳවන තුරු ඔහු අන්ධව සිට පෙනීම ලැබූ බව විශ්වාස නොකොට අන්ධව උපන්නේ යයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොහුද? එසේ වී නම් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදයි ඔහුගේ නැසුවෝය. ඔහුගේ මව්පියෝ ඔවුන්ට උත්තර දෙමින් මොහු අපගේ පුත්‍රයා බවද අන්ධව උපන් බවද අපි දනිමුව. නමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදයි නොදනිමුව. ඔහුගේ ඇස් පෑදුවේ කවුද කියත් අපි නොදනිමුව. ඔහුගෙන් අසන්න ඔහුට වයස ඇත්තේය. ඔහුම තමා ගැන කියනවා ඇතැයි කීවෝය. ඔහුගේ මව්පියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට බයව සිටි නිසාය. මක්නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ යයි හේතු ගත්තොත් ඔහු සිනගෝගෙන් ආක්කනු ලබන්නේ යයි යුදෙව්වරුන් නියම කරගෙන තිබුණේය. ඒ නිසා ඔහුගේ මව්පියෝ ඔහුට වයස් ඇත්තේය. ඔහුගෙන් අසන්නයි කීවෝය. එවිට ඔහු අන්ධව සිටි මිනිසයා දෙවිනි වර කැඳවා දෙවියන් වහන්සේට ගෞරව දෙන්න. මේ මිනිසයා පව්කාරයෙක් බව අපි දනිමු යයි ඔහුට කීවෝය. එබැවින් ඔහු උත්තර දෙමින් උන්වහන්සේ පව්කාරයේද නැද්ද මම නොදනිමි. එකක් දනිමි. මම අන්ධව සිටියෙමි. දැන් මට පෙනීම ඇත්තේ යයි කීවේය. එබැවින් ඔහු නුඹට කුමක් කළේද? නුඹේ ඇස් පෑදුවේ කොහොමදයි ඔහුගෙන් ඇසුවෝය. ඔහු ඔවුන්ට උත්තර දෙමින් මම මේ දැන් නුඹලාට කීමි. නමුත් නුඹලා ඇසුවේ නැත. නුඹලා නැවත අසන්න කැමැති මක්නිසාද? නුඹලාත් උන්වහන්සේගේ ගෝලයන් වෙන්න කැමැතිදයි කීවේය. ඔහුට නින්දා කොට නුඹ ඔහුගේ ගෝලයාය. අපි නම් මෝසස්ගේ ගෝලයෝය. දෙවියන් වහන්සේ මෝසස්ට කතා කර තිබෙන බව අපි දනිමුව. නමුත් මේ මිනිසයා ගැන නම්
ඔහු කොතැනින්දයි අපි නොදනිමුයි කීවෝය. ඒ මිනිසයා උන්ට උත්තර දෙමින්, "ඇයි මේක පුදුමයක්ය. උන්වහන්සේ මාගේ ඇස් පහදා තිබියේදීත් උන්වහන්සේ කොතැනින් ආසේක්ද කියා නුඹලා නොදන්නහුය. දෙවියන් වහන්සේ පෞකාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේක උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව. කිසිවෙක් අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකේ පටන් ගැනීමේ සිට කවදාවත් නැසූ දෙයක්ය. මුන්වහන්සේ දෙවියන් වහන්සේ කෙරෙන් නාසේක් නම් කිසි දෙයක් කරන්නට උන්වහන්සේට නුපුළනයි කීවේය." ඔහු උත්තර දෙමින්, "සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදයි කියා ඔහු අහක් කළෝය." ඔවුන් ඔහු අහක් කළ බව යේසුස් වහන්සේට ආරංචි විය. උන්වහන්සේට ඔහු සම්භව, "නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කෙරේ අදහනවාදයි ඇසූසේක." ඔහු උත්තර දෙමින්, "ස්වාමීනි, උන්වහන්සේ කෙරේම අදහන පිණිස උන්වහන්සේ කවුදයි ඇසීය." යේසුස් වහන්සේ උට කියනසේක්, "නුඹ උන්වහන්සේ දුටුවේය. නුඹ සමග කතා කරන්නේත් උන්වහන්සේයයි කීසේක." "ස්වාමීනි, මම අදහමි" කියා ඔහු උන්වහන්සේට නමස්කාර කළේය. යේසුස් වහන්සේ කතා කොට ඇස් නොපෙනෙන උන්ට පෙනෙන පිණිසද, ඇස් පෙනෙන උන් අන්ධ වෙන පිණිසද විනිශ්චය සඳහා මේ ලෝකයට ආවෙමි කීසේක. උන්වහන්සේ සමග සිටියව පරිසවරුන්ගෙන් සමහරෙක් ඒ අසා අපිත් අන්ධයෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස් වහන්සේ උන්ට කියනසේක්, "නුඹලා අන්ධයෝ නම් නුඹලාට පාපයක් නැත. නමුත් දැන් අපිට පෙනේ යයි නුඹලා කියන නිසා නුඹලාගේ පාපය පවතින්නේ යයි ඔවුන්ට කීසේක." දෙවියන් වහන්සේගේ වචනේ ස්තුති වේවා. කරුණාකර වාඩි වෙන්න. අපි දකිනවා මේ කතාන්තරය ඉතා විශේෂ සිද්ධියක්. විශේෂයෙන් යොහන් සුභාරංචියේ යොහන්තුමා කියනවා දෙයන් වහන්සේ කරපු තවත් බොහෝ දේවල් තියෙනවා. ඒ දේවල් ලියවනම් ඒවා දරන්න මේ ලෝකෙ ඉඩමදි කියලා. එච්චරට විශාල දේවල්. ඉතින් යොහන් සුභාරංචියේ තියෙන විශේෂය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියලා ඔප්පු කරන්න අවශ්‍ය කාරණා කීපයක් විතරයි උන්වහන්සේ කරපු දේවල් තුලින් අපිට ඉදිරිපත් කරන්නේ. යොහන් සුභාරංචියේ ප්‍රධාන දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය අපිට ප්‍රකාශ කරනවා. ඉතින් මේ කතාන්තරෙදිත් ඒ වගේ තවත් අවස්ථාවක්, ඒ වගේම හැම සිද්ධියක්ම හැම කතාන්තරයක් තුලින්ම ගොඩාක් දේව ධර්ම රහස් යොහන් සුභාරංචියේදී අපිට දකින්න පුළුවන්. දැන් අපේ මාතෘකාව තමයි ධර්මිෂ්ඨීන්ට පීඩාවන් සිදුවීමට හේතුව. දැන් ඒක ටිකක් අපහසු මාතෘකාවක්. අනේ ස්වාමීනි, අපි කොච්චර සුද්ධව ධර්මිෂ්ඨව ඔබ වහන්සේගේ වචනට කීකරු වෙලා ඉන්නවා. නමුත් අපිට ඇයි මේ මෙච්චර පීඩාවල්, මෙච්චර වෙහෙසවල්, මෙච්චර පොරබැදීම් තියෙන ජීවිතේ? පෞකාර මිනිස්සු සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒ කට්ටියට හැමදේම තියෙනවා. නමුත් ඇයි ස්වාමීනි ධර්මිෂ්ඨයා පීඩා විඳින්නේ? ඇයි ස්වාමීනි ධර්මිෂ්ඨයා වෙහෙසෙන් ගමන් කරන්නේ? මේ වගේ අහන අවස්ථාවල් අපිට තියෙනවා. සමහරලාට අද අපේ හදවතෙත් ඒ වගේ ප්‍රශ්න නැගෙනවා ඇති. හරි, මම ධර්මිෂ්ඨව ඉන්න ගියපු නිසා නේද මට මේ හැම අභියෝගයක්ම සිද්ධ වෙන්නේ කියලා. අර කතාන්තරයක් තියෙන්නේ. හරි, සර්පෙක් සිල් ගත්තා කියලා. නේද? ඒක ඉතින් හදපු කතාන්තරයක්. හරිද? සර්පෙක් සිල් ගත්තලු. දැන් සර්පයා දෂ්ට කරන්නේ නැහැ. සර්පයා ඉතින් හරි හොඳයිලු. දැන් ඉතින් කාන්තාව යනවනේ කැලෑවට දර එකතු කරන්න. දර එකතු කරන්න යනකොට දැන් සර්පයා හොඳයිනේ. සර්පයා දැන් දෂ්ට කරන්නේ නැහනේ. ඉතින් දර ගැට ගහ ගන්න ලණුවක් නැතුණාම සර්පයා අරන් ගැට ගහ ගන්නවලු. හරි, මෙන්න මේ වගේ. ඉතින් ඔය වගේ කතා තියෙනවා. අපි සමහර වෙලාවට හැම වෙලාවෙම ඉවසන නිසා ගොඩාක් අන්‍ය භක්තිකයෝ, නාමික කිතුණෝ, සමහරලාට සභාවෙම අය අපිව පාවිච්චි කරනවා. අපි ග්‍රාන්ට් එකට ගන්නවා. අපිව පාවිච්චි කරනවා. ඒගොල්ලෝ අපිට පුළුවන් තරම් පීඩා දෙනවා. අපි අතින් චූටි වචනයක් හරි පිට වුණාම මහ ලොකු පාස්ටර්ස්ලා, මහ ලොකු බෝන්ඩ් එකෙන් ක්‍රිස්තියන්ස්ලා අරවයි මේවයි කියාගෙන කෑයක් ගහගෙන එන්න යනවා. දැන් මෙන්න මේ වගේ සමාජයක්. හරි, මිනිස්සු තමා ඔබව මිරිකලා, වේදනාවට පත් කරලා, වෙහෙසට පත් කරලා, තමාගේ වාසියට තමාගේ දේවල් ඉෂ්ට කරා ගන්න සමහරලාට පීඩා විඳිනවා. සමහරලාට ව්‍යාපාරිකයෝ, සමහරලාට ගෙදර වැඩ කරන්න ඉන්න බාසුන්නායලා, සමහරලාට ඒ වගේ කට්ටිය බව ඔයා ගැලීම ලැබලා ආත්මීය පිරිච්ච කිතුණේ කියලා දැනගත්තාම ලෝකේ තියෙන වංචාවල් ඔක්කොම කරනවා. හැබැයි ඒව ගැන කතා කරොත් මහ ලොකු ක්‍රිස්තියානිකාරයෝ. මෙහෙම කියන්නේ නැද්ද? ඔයාට අහලා නැද්ද? ඒ වගේම ඔෆිස් එකේ
එහෙම නැත්නම් එදිනදා වැඩ කරන තැන, රැකියා කරන තැන් වල. හරි, ඒගොල්ලන් හැම නරක වැඩක්ම කරනවා. නමුත් ඔබට ඇඟිල්ල දික් කරනවා. ඉතින් අපේ ඉවසීම, අපේ ප්‍රේමය හැම වෙලාවෙම පරීක්ෂාවට භාජනය වෙනවා. හරි වෙහෙසයි සමහර වෙලාවල් වලදී. මිනිස්සු හැටියට අපි දුර්වල නිසා. දැන් මෙතෙන්දී අපි දකිනවා මේ කතාවක් තියෙනවා මේ දෙමව්පියන්ගේ පාපය පරම්පරා 4කට යනවා කියලා. නික්මයාම 20 දසපනති. දැන් ඒකට වඩා වෙනස් දෙයක් මෙතෙන්දී කියවෙන්නේ. දැන් නික්මයාම පොතේ දසපනති දෙනකොට කියනවා අපි 4 සිට 6 දක්වා බලමු හැඳින්වීමක් හැටියට. නික්මයාම පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ ඉඳලා 6 වෙනි පදේ දක්වා. එතන කියනවා කැපූ රූපයක් හෝ උඩ අහසේවත් පාත පොළොවේවත් පොළොවෙන් යට ජලයේවත් තිබෙන කිසිම දෙයක සමානත්වයෙන් හෝ සාදා නොගනුව ඊට නමස්කාර නොකරව සේවය නොකරව මක්නිසාද නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම අන්‍ය භක්තිය නොවිසන්නා වූ මට වෛර වෙන්නන්ගේ 3 වෙනි 4 වෙනි පරම්පරාව කෙරෙහි පිවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නා වූ මට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වන්න වුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නා වූ දෙවි කෙනෙක්ය. දැන් මේ කතාන්තරයේදී මේ ජාත්‍යාන්දයා උපතින් අන්ධ වෙච්ච මේ මිනිසයා ගැන මේ දසපනති නීතිය අදාළ කරගෙන ගෝලෝ යේසුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ආචාර්යනි, රබ්බි, ආචාර්යනි, මේ මිනිසයා උපතින්ම අන්ධ වෙන්න කවුද පව් කරේ? මෙයාද මෙයාගේ දෙමව්පියෝද? ඇයි දසපනති තියෙනවා. දැන් කවුරු හරි ඇහුවනම් මගෙන් දෙයයන් වහන්සේ ලෝකෙම ඇව්වා නම් ඇයි අන්ධයෝ මැව්වේ? ඇයි කොරු මැව්වේ? ඇයි බිහිරෝ මැව්වේ? ඇයි අංග විකලාය මැව්වේ? දෙයයන් වහන්සේ මැව්වේ නැහැ. දෙයයන් වහන්සේ ආදම් සහයව ਸਰව සම්පූර්ණයෙන් මැව්වා. සම්පූර්ණ මිනිසෙක්, සම්පූර්ණ ස්ත්‍රියක්. හැබැයි දෙයයන් වහන්සේ ඒ මැවිල්ලට අවවාදයක් දුන්නා. මොකද්ද? මේ විදිහට පව් කරන්න එපා. නුඹලගේ પરම්පරාවටම සාපයක් යනවා. ඉතින් සමහර අංග විකල භාවය මිනිසුන්ගේ පාපය නිසා හිරෝෂීමාවට බෝම්බ ගැහුවා, මිනි මරාගත්තා. પરම්පරා ගානක් අංග විකල අය එතන බිහි වුණා. දෙමව්පියන්ගේ පාපේ නෑ, මනුස්ස සංහතියේ පාපය. ඒ වගේම දෙමව්පියෝ සීයලා මුත්තලා අපවිත්‍ර විදිහට ජීවත් වුණා. මධ්‍යසාරයේ සිගරට් එකක්වත් බොන්න එපා කියනවා දරුවෙක් ඉන්න තැනක. දරුවටත් කැන්සර් හැදෙන්න පුළුවන්. බොන එක්කනට වඩා හරි භයානකයි. ඉතින් ආත්මාර්ථකාමී නීච දෙමව්පියෝ කුඩා දරුවෝ ඉස්සරහා බබාලා පිටින් ඉන්න අම්මා ඉස්සරහා සිගරට් බොනවා, අරක්කු බොනවා, හරි. ඉතින් මොනවද වෙන්නේ? ඒ නීච දෙමව්පියෝ හින්දා. එයාට මං කියන්නේ නීච දෙමව්පියෝ. නීචයි. ඇයි? තමාගේ දරුවෝ වෙනුවෙන් ජීවිතේ පූජා කරන දෙමව්පියෝ ඉන්න රටක තමාගේ දරුවන් විනාශ කරන ආත්මාර්ථකාමියොත් ඉන්නවා. ඉතින් මොකද වෙන්නේ? මෙන්න දරුවට කැන්සර් හැදෙන්න පුළුවන්. දරුවට ඇස්ම හැදෙන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ. කවුද ඇස්ම හැදුවේ? දෙයයන් වහන්සේ නෑ. තාත්තා, අම්මා, සීයා, මුත්තා. මෙන්න මේ වගේ අපි ගත්තොත් දෙයයන් වහන්සේ අවවාදයක් කරනවා. වාගේ પરම්පරාවට ලෙඩ රෝග නැති වෙන්න කියලා. දැන් ඒක වෙනම දේව ධර්මයක්. නමුත් මේ පුද්ගලයා ගැන යේසුස් වහන්සේ වෙන කතාවක් කියන්නේ. එයාගෙන් අහනවා මෙයා අන්ධව ඉපදෙන්න පව් කරේ ආච්චිද සීයාද මුත්තද પરම්පරා 4ක්නේ. අම්මද කවුද කියලා අහනවා. යේසුස් වහන්සේ වෙන උත්තරයක් දෙනවා. නෑ මෙයාට විශේෂයි. මොකද්ද විශේෂත්වය? දෙයයන් වහන්සේගේ රාජ්‍යය එයාට එළිදරව් වෙන පිණිසයි. දැන් මෙතෙන්දී එහෙනම් ධර්මිෂ්ඨයෙක් પરම්පරාවේ සාපයක් නැති පුද්ගලයෙකුත් අන්ධ වෙලා ඉපදිලා. දෙයයන් වහන්සේ කියනවා සමහර වෙලාවට දෙයයන් වහන්සේගේ තියරි එක ඉගැන්වීම හරි දෙමව්පියන්ගේ පාපේ නිසා දරුවෝ ලෙඩ වෙලා ඉපදෙනවා. ඒක වෙනම කතාවක්. දැන් මෙතෙන්දී විශේෂ කතාවක්. මේක දෙමව්පියන්ගේ පාපේ නිසා නෙමෙයි. මේක දෙයයන් වහන්සේගේ රාජ්‍ය එළිදරව් වීම පිණිසයි. එහෙනම් පළවෙනි තීන්දුව අපි ප්‍රශ්නයක් අහනවා ධර්මිෂ්ඨයින්ටත් පීඩා සිදුවීමට හේතුව ඇයි ස්වාමීනි? උත්තරයක් දැන් අපිට එනවා. මොකද්ද? දෙවියන් වහන්සේගේ රාජ්‍ය බලවත් ලෙස අප තුල ශක්තිමත්ව ගොඩනගෙන පිණිසයි. හලෙලූයා, හලෙලූයා. දාවිද රජතුමා කියනවා යුද්ධයට මගේ අත පුහුණු කරන දෙවියන් වහන්සේට ස්තුති වේවා කියලා. යොෂුවට කියනවා හරි තාම වාට මේ පොරොන්දු වෙච්ච දේශය සම්පූර්ණයෙන්ම දෙන්නේ නැහැ. හේතුව මොකද්ද? අනාගතයේ බිහි වෙන දරුවන්ටත් යුද්ධ පුහුණු වෙන්න. ඒ වගේම
සෙනග මදි මේ පලස්තීන දේශයේ අත්පත් කරා ගන්න. ඒක නිසා කැලෑ වැඩි වෙන්න පුළුවන්, සත්තු බෝ වෙන්න පුළුවන්, මිනිසුන් අනතුරක් වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ අදහස් තියෙනවා. දෙයයන් වහන්සේ සර්වඥාන සර්වබලධාරී දෙයයන් වහන්සේ. ඒ වගේම සමහර වෙලාවල් වලදී අපි ගැලවීම ලැබුවා. දෙයයන් වහන්සේ තුල අපි ඇදහිල්ලෙන් යනවා. නමුත් සමහර අපේ ඥානවල අපේ ඇටමිදුළුලේ නහරවල වල සමහර පාපේ ගිජුකම්, පාපේ වහල්කම් තාම ඉතුරු වෙලා තියෙනවා. ඒවා ඉස්මතු වෙලා, ඒවා කැපිලා, සුද්ධ වෙලා, ධර්මිෂ්ඨ වෙලා දෙයයන් වහන්සේට පිළිගත හැකි දරුවෝ වෙන පිණිස සමහර දෙයයන් වහන්සේ ඒවා ඉස්මතු කරලා ගන්න අභියෝග තුලින් යන්න ඉඩ හරිනවා. ඇයි ස්වාමිනී මෙහෙම වෙන්නේ? ඇයි ස්වාමිනී මෙහෙම වෙන්නේ? අපි අහන අවස්ථාවල් තියෙනවා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, සමහරට අද මේ මොහොතේ ඔයාගේ හදවතේ තියෙන යන්නේ ප්‍රශ්නේ වෙන්න ඇති. ඇයි ස්වාමීනි? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ වගේ දේවල් වෙන්නේ? ඔයාගේ හදවතේ වගේ තියෙන්න ඇති. දැන් ඒ වගේම අපි දකින මේ වගේම කතාවක් ක්‍රියාපොතේ 3 1 සිට 10 වෙනි පදයේ දක්වා. අපි දකිනවා යාකෝ මේ ක්‍රියාපොතේ පේතෘස්තුමා දෙයයන් වහන්සේ බලවත් ලෙස පාවිච්චි කරනවා. පේතෘසු යොහනුයි. දේව මාලිගාවට යනවා යාඥා කරන වෙලාවට. යනකොට සිඟමන් ඉල්ලා ඉන්නවා තවත් කෙනෙක්. මොනවාද? මෞකුසේ පටන්. අනේ වචනේ මතක තියාගන්න. මෞකුසේ පටන් කොර වෙච්ච පුද්ගලෙක්. දැන් මෙතන අපේ කතාන්තරේ මෞකුසේ පටන් අන්ධ වෙච්ච කෙනෙක්. දැන් මේ පේතෘතුමා යොහන්ට හම්බ වෙන්නේ මෞකුසේ පටන් කොර වෙච්ච කෙනෙක්. දැන් එතෙන්දී අපි දකිනවා පේතෘතුමා කියන රත්තරන් රීදි මට නෑ, මට තියෙන දේ වට දෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් නැගිටින්න කියලා. දැන් එතෙන්දී මේ කතාන්තරය වගේම හාස්කම වුණාම ගතානුගතික යුදෙව්වෝ, ව්‍යවස්ථාවට වහල් වෙච්ච යුදෙව්වෝ, තමාගේ පෞරුෂත්වය තමාගේ සැක්‍රමේන්තු තුල පමණක් තවාගෙන ඉන්න නාමික කිතුනෝ වගේ යුදෙව්වෝ මොනවද කරන්නේ? තර්ක කරන්න එනවා. යම් යම් අභියෝග අරන් එන්න යනවා. ධර්මිෂ්ඨයාට ඊළඟ තියෙන ප්‍රශ්නේ එකයි. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඇදහිල්ලේ පියවරක් ගන්නකොට ඔබගේ ගතානුගතික කිතුණු නෑදෑයෝ මාර සේනාවක් වගේ එනවා ඔයා ගිල ගන්න. එහෙම වෙලා නැද්ද? ඔයාව අදහයටපත් කරන්න, ඔයාව කලකිරවන්න, ඔයාගේ වැරදි හොයන්න, ඔයාට පහර ගහන්න, ඔයාව කොන් කරන්න එක එක විදිහට. දැන් මේ මිනිස්යාටත් ඒ වගේ සේනාවක් එයා වට කරා ගන්නවා. නීති රීති පෙන්න, සැක්‍රමේන්තු පෙන්න, ව්‍යවස්ථාවල් පෙන්න යේසුස් වහන්සේට මඩ ගහන්න. දැන් මේවත් අපේ මේ නාමික කිතුණු සහ අන්‍ය භක්තික සංස්කෘතිය තුල ජීවත් වෙනකොට අපිට මුණ දෙන්න දෙයක්. ස්වාමීනි ඇයි ඔබ වහන්සේ තුල ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න? ඔබ වහන්සේගේ වචනෙට කීකරු වෙලා ජීවත් වෙන්න තීරණයක් ගත්තා විතරයි. මේ අභියෝග ඇයි? ඊළඟ දේ තමයි අපේ සංස්කෘතික තියෙන තවත් එක දෙයක්. සමාජයේ සංස්කෘතියේ තියෙන දෙයක් තමයි පූජකයා දුක් විඳින්න ඕන. පූජකයා සැප විඳින එක නරකයි. පූජකයා වුණා නම් දුක් විඳින්න. මෙන්න මේ වගේ මතයක් තමයි තියෙන්නේ. විශේෂයෙන් තවත් තියෙනවා ආගමික පුද්ගලයා දුක් විඳින්න ඕන. අර සාදුලා ඉන්නේ. සාදුලා කියන්නේ හාමුදුරුවෝ නෙමෙයි, Hindu ආගමේ අර කහපාට ඇඳගෙන ඔය යන්නේ. ඉස්ලාම පියවරල් 4ක් තියෙනවා. ඒ කට්ටිය බ්‍රහ්මවාසී. ඒ කියන්නේ Hindu පුද්ගලයෙක් පාසල් ගිහලා ඉගෙන ගන්න කාලේ බ්‍රහ්මවාසී. දෙවෙනි පියවර තමයි ඒ කට්ටිය ගිහිවාසී. ඒ කට්ටිය විවාහ ජීවිතය සම්පූර්ණ කරනවා. කාලයක් යනකොට මේ ජීවිතේ කම්මැලි බෝරින් වගේ වෙනකොට ඒගොල්ලෝ වනවාසී වෙනවා. නේද? සමහර තාත්තලාට අම්මලාට පුළුවන් නම් වනවාසී වෙන්න. දැන් එතකොට ඊට පස්සේ මොනවද සිද්ධ වෙන්නේ? ඒගොල්ලෝ සන්නාසී වෙනවා. සන්නාසි අපිට නම් පුංචි කාලේ කිව්වේ සන්නාසි බිල්ල එනවා කියලා. සන්නාසි. ඒ කට්ටිය මේ ලෝකේ තියෙන ඔක්කොම අතෑරලා ඒ කහපාට ලෝගුවක් වගේක් විතරක් ඇඳගෙන හරි ඔක්කොම වටිනාකම් ජීවිතය අයින් කරලා සන්නාසි වෙනවා. ඒක එක්තරා විදිහක ආත්මික උසස් භාවයක් හැටියට ඒගොල්ලෝ හිතන්නේ. ලෝකේ තෘෂ්ණාවෙන් නිදහස් වුණා කියලා. නමුත් අපි දකින්න එක දෙයක් තියෙනවා. මෙන්න මේ වගේ පියවරවල් දෙවියන් වහන්සේගේ සැලැස්ම නෙමෙයි. දෙවියන් වහන්සේ අලංකාර පෞල් ජීවිතයක් අපිට ලබා දීලා තියෙනවා. දැන් ඒක නිසා දුක් විඳින්න
ආගමික පුද්ගලයා පීඩා විඳින්න යම් දේවල් විඳවන්න කටු ගහගෙන අර මේ අවශ්‍ය නැහැ. කිතු දහමට ඒවයිති නැහැ. නමුත් ඒ සංස්කෘතියේ බලපෑම නිසා යම් කිසි කිතුණුවෙක් සැප විඳිනකොට එහෙම නැත්නම් ලෞකික ආශිර්වාද වලින් එයා පිරෙනකොට බොහෝ අය හිතනවා එයා ආත්මයෙන් දුර්වල වෙච්ච කෙනෙක්. ඒක වැරදි කියලා. දැන් මෙන්න මේ වගේ පීඩාවල් එනවා සබාවල් තුලින් පවා. පීඩාවල් එනවා මිනිසුන්ගෙන්. දෙයයන් වහන්සේ ආශිර්වාද කරනකොට සමහර අයට ඒක පීඩාවටපත් කරනවා. කිතු දහම කියන්නේ දුක් විඳින්න, පීඩා විඳින්න. ඒ වගේම දෙයයන් වහන්සේ අපිට කියන්නේ ඒ වගේ පීඩා විඳිනකොට දුප්පත් වෙලා ඉන්නකොට ලෙඩෙක් වෙලා ඉන්නකොට ඒක හෝලි කියලා කියන්නේ නැහැ. එහෙම විඳින්න නියමයක් නැහැ. පූජකයා ගැන කතා කරනකොට බයිබලයේ සඳහන් වෙන්නේ දෙගුණයක් යට ආශිර්වාද ලැබෙන්න ඕන කියලා. දෙගුණයක් ආශිර්වාද. ඒ කියන්නේ ජෙනරල් මැනේජර් කෙනෙකුට ලක්ෂ 2ක් පඩි හම්බ වෙනවා නම් පූජකයාට ලක්ෂ 4යි, කම්පැනි කාර් එකයි, හරි හොලිඩේ හෝම් එකයි ලැයිස්තුවක් මං කියන්නම් ඕන. එහෙම ලැබෙන්න ඕන කියලා. නමුත් එහෙම ලැබුණොත් කී දෙනෙක් එයාට විරුද්ධ ඇඟිලි දික් කරනවද? ඒක මම කියන්නේ නෙගටිව් සොසයිටි එකක්. වැරදි විදියට පූජකයෝ දෙස බලන සමාජයක් තියෙන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල. නමුත් දෙයයන් වහන්සේගේ දරුවෝ රැක ගන්නවා. දෙයයන් වහන්සේට සේවය කරන ඔබත් ආශිර්වාද කරනවා විතරක් නෙමෙයි දෙයයන් වහන්සේ ඔබත් රැක ගන්නවා. ඒකින්ද මේ සමාජයෙන් එන කතාන්තර වලින් කලකිරෙන්න එපා. ධර්මිෂ්ඨයයි පීඩා විඳින්නේ. ධර්මිෂ්ඨයයි වේදනාවටපත් වෙන්නේ. දැන් එන අපි මේ සත්‍ය සිද්ධීන් දෙකේදී අපි දකිනවා ඒ මව් කුසේ පටන් අංග විකල කොර වෙච්ච පුද්ගලයා, මව් කුසේ පටන් අන්ධ වෙච්ච පුද්ගලයා දෙමව්පියන්ගේ පාපයක්ද? එක දේව ධර්මයක් දසපනතේක තියෙනවා. ඒ වගේම වෛද්‍යවරුත් කියනවා දෙමව්පියන්ගේ යම් පාපිෂ ක්‍රියාවල් දරුවන්ට බලපානවා කියලා. ඒක දෙයයන් වහන්සේ ස්වභාවික සත්‍යයක් මිනිස්සුන්ට පෙන්නනවා. උන්වහන්සේ මෞංකාරයන්න් වහන්සේ සියලු රහස් දන්නේ උන්වහන්සේ පමණයි. නමුත් මේ කතාන්තරයේදී අපි දකිනවා 9 වෙනි පරිච්ඡේදයේ 1-2 පද. දැන් දේව ධර්ම ප්‍රශ්නයක් අහනවා ගෝලියෝ. උන්වහන්සේ යද්දී උපන්දා පටන් අන්ධ වූ මිනිසෙකු දුටුසේක. උන්වහන්සේගේ ගෝලියෝ රබ්බි මොහු අන්ධව ඉපදීමට පව් කළේ කවුද? මොහුද? මොහුගේ මව්පියෝදයි ඇසුවෝය. දැන් ප්‍රශ්නයක් අහනවා. අපිටත් මේ ප්‍රශ්නේ තියෙනවා. කාගේ පාපයක් හින්දාද මෙයා දුක් විඳින්නේ? කාගේ පාපයක් හින්දාද මෙයා දුක් විඳින්නේ? බයිබලයේ තියෙනවා මේවා ගැන ගොඩක් උත්තර. ඔය අල්ලස් ගහන කට්ටියට, කොමිස් ගහන කට්ටියට, වැරදි විදියට සල්ලි හම්බ කරන කට්ටියට මොකද කියන්නේ බයිබලයේ? ඒ කට්ටියට කියනවා ඒ කට්ටියගේ අන්තිම හුස්ම යන්න ඉස්සර වෙලා වැරදි විදියට හම්බ කරපු සියලුම බූදලේ නෙමෙයි සියලුම ධනය විනාශ වෙනවා දකිලයි ඒ කට්ටිය අන්තිම හුස්ම හෙලන්නේ කියලා. ඒකට හේතුව මොකද්ද? බයිබලයේ අවවාද කරලා තියෙනවා. ඉතින් මොනහරි ලෙඩක් හැදිලා මුළු ශේෂතම වියදම් කරයි නැති වංග වෙලා දුප්පත් වෙලා නර්සිං හෝම් එකෙන් බිල ගෙවා ගන්න බැරුව ආණ්ඩු ස්පිතාලෙට දායි දොස්තරලා channel කරන්න බැරි නිසා නිකන් බංකුවක් උඩ ඉඳී ඇටෙන්ඩන්ට් වත් channel කරන්නේ නැහනේ. ඒක ඇටෙන්ඩන්ට් කෙනෙක් මොනවද දන්නද කරේ? හරි මේ ලෙඩාව ඇඳෙන් බැස්සුවා. බස්සලා යනවා. එයි මම ડોක්ටර් channel කළා ආවේ. තාමුසේ ડોක්ටර් channel කරාට තාම මං channel කරේ නැහනේ. ඒකින්ද බංකුවට ගිහලා ඉඳ ගන්න. පොකට් කාටුන් එක තියෙන්නේ. කොහොම හරි අන්තිමේදී හැමදේම නැති වෙලා අර ඉස්පිතාලේ තනියෙන් අන්තිම හුස්ම හෙලන්න පුළුවන්. කාගේ සාපේද? කොමිස් ගහපු හින්දා, අල්ලස් ගහපු හින්දා. මේවා තියෙනවා අවවාද කරලා තියෙනවා බයිබලේ. වැරදියට හම්බ කරන දේවල් පවතින්නේ නැහැ කියලා. හැම ආගමකමත් ඒ වගේ ගැන්වීම් තියෙනවා. ඉතින් අපි දන්නවා මෙතෙන්දී එහෙම කතාවන්තරකුත් නෙමෙයි මෙතන. මෙතෙන්දී ඊට විශේෂයෙන් පෙන්වන්නේ. හරි දැන් මම මේ කතාව කියපුවම මම කියන්න ඕන සාකේවුස්ගේ කතාව. සාකේවුස් ඒ වගේ වැරදියට හම්බ කරපු කෙනෙක්. නමුත් එයා ගැලවීම ලැබුවාම එයා 4 ගුණයක් ආපහු දුන්නා කියලා කියනවා. එයා පාපොච්චාරණය කරා. එයාගේ ජීවිතය උන්වහන්සේ අලුත් කරා. ඒක නිසා ඒ සාපයෙන් නිදහස් වෙන්න අපිට පුළුවන් පාපොච්චාරණය කරලා. මෙතෙන්දී අපි දකිනවා යොහන් 9:2 කියන මෝ අන්ධ ඉපදීමට පව් කළේ කවුද? අපි යොහන් 9:34 බලමු. මේ පරිච්ඡේදෙම 34 වෙනි පදේ. ඔව් උත්තර දෙමින් සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදයි කියා ඔව්ගෙන් ඔව් අහක් කළේය. දැන් මේ මිනිසයා මේ සුවේ ලැබුවට පස්සේ දැන් පරිසිවරුන්ට ඒ ආගමික ව්‍යවස්ථා උගන්වන ආචාර්යගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් මේක. ඒගොල්ලෝ
කාරණා වෙනවා. මෙයා නම් සුද්ධ මිනිසෙක් වෙන්න බෑ. මේ සබත් දවසේ තමයි මේ හාස්කම කරේ. ඒක නම් වෙන්න බෑ. අන්න ඒ වගේ කාරණා හොයනවා. ඒ විතරක් නෙමෙයි, ඒ අයට තියෙනවා තම ධර්මිෂ්ඨකම ගැන ප්‍රශ්නයක්. ඒ කට්ටිය හිතනවා අපි තමයි ස්වාමිවරු, අපි තමයි ගුරුවරු, අපි තමයි වැදගත් අය. අපි ළඟට එන්න උන මේ පොඩි කොල්ලන්ට බෑ හාස්කම් කරන්න. අපි විතරයි ඒක කරන්න ඕන. අන්න ඒ වගේ තම ධර්මිෂ්ඨකම, තමන්ගේ පෞරුෂත්වය ගැන, තමාගේ නායකත්වය ගැන, තමාට ලැබෙන වැඳුම් පිදුම් ගැන ඒ කට්ටියට තියෙනවා යම්කිසි මමත්වයක්, තම ධර්මිෂ්ඨකම. ඒක නිසා මේ පරිසෙවරුන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න අමාරු වුණා. යේසුස් වහන්සේගේ මේ බලවත් ක්‍රියාවල් පවා ප්‍රතික්ෂේප කරන්න කාරණාවල් හෙව්වා. අදත් අපි දකිනවා සමහර කට්ටිය තමාගේ ලොකු දේවස්ථාන ගැන ආඩම්බර වෙනවා. ඇති දෙයක් නැහැ පුද්ගලික ජීවිතේ. තමාගේ තියෙන විශාල හැකියාවල් ගැන. හරි, අන්‍යාගමිකයෝ වෙන්න බෑ, නාමික කිතුණු වේවා ලොකු දේවල් ගැන කතා කරනවා. මෙච්චරයි ලෝකෙ මෙච්චර ඉන්නවා මේ වගේ කියලා. එයාගේ පුද්ගලික ජීවිතය ගත්තාම එයාගේ පුද්ගලික ජීවිතේ ධර්මිෂ්ඨකමේ කිසි වටිනාකමක් නැහැ. ඒ ලොකු මාලිගාවල් වගේ පල්ලි වලට ගියා කියලා එයාගේ චරිතය වෙනස් වෙලා නැහැ. නමුත් ආඩම්බරකමින් ලොකුට කතා කරනවා. මටත් ඒ වගේ නෑදෑයෝ ඉන්නවා. මම හිතනවා ඔයාටත් ඒ වගේ නෑදෑයෝ ඇති. හරි, ලොකුට කතා කරනවා. දැන් එතකොට මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ මේ පරිසිවරුන් තුල තිබිච්ච ඒ මමත්වයේ තම ධර්මිෂ්ඨකම ඉදිමිච්ච ආඩම්බර ලොක්කෝ කියන හැඟීම නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ පුද්ගලිකව මගේ ආත්මික ජීවිතයට තිබෙන කොටස මොකද්ද? මගේ හදවතේ තියෙන පොරබැදීමට, මගේ වෙහෙසට, මගේ ජීවිතයේ තියෙන වේදනාවට උත්තරේ මොකද්ද? මේ අන්ධ මනුස්සයාට සුවය ලැබුණා. ඇස් දෙකක් නිර්මාණය කරා, මැටි ටිකක් අරගෙන දෙනවා හදලා ඒක තියලා ඇහක් නිර්මාණය කරා. අපි දුවිලිනේ හදලා තියෙන්නේ. යට ඇහක් තිබ්බේ නෑ, මේක නිකන් කුහරයක් වගේ තියෙන්න ඇති. අලුතෙන් ඇහක් නිර්මාණය කරා දෙයයන් වහන්සේ. උන්වහන්සේ මැවුම්කාර දෙයයන් වහන්සේ, මැවිලි අයිතිකාරයා, යේසුස් වහන්සේ සියල්ලේ ස්වාමියා. දැන් එතකොට අපි දකිනවා මෙතෙන්දී ඒක නිසා ප්‍රශ්නයක්. මේ පරිසරෝ අන්දයෝ අවසානයේදී ඒගොල්ලන්ගේ සිනගෝගයෙන් නැත්නම් යුදෙව් පල්ලියෙන් එයා නම අයින් කරලා එළියට ඇදලා දැම්මා. මීට වසර කීපයකට ඉස්සර වෙලා ඔබගේ සමහර කට්ටියට එහෙම වුණා නේද? වාගේ ඒ පල්ලි වල තියෙන සමාජිකත්වය අයින් කරා. අපිටත් ඒක වුණා. අපි AOG එකට ගියේ කෑගල්ලේ තාත්තලා උගන්වනකොට තාත්තයි අම්මයි AOG එකට ගියේ. අපේ ගෙලඟ AOG එකත් තිබ්බ පාස්ටර් ජේකබ් පෙරේරාගේ තාත්තා තමයි අපේ පාස්ටර් පෙරේරා. ඊට පස්සේ පාස්ටර් කෝල්ටන්ගේ අයියා පාස්ටර් ක්ලින්ටන්. දැන් ඒ කාලේ 1960 ගණන් වල අපි පරම්පරාවෙන් ඇන්ග්ලිකන් එකට ගියපුවම අම්මට කමිනියන් දුන්නේ නැහැ. ඇයි? දැන් AOG අනිහින්දා. හරි, ඒක කොන් කරා. ඉතින් මේ වගේ අත්දැකීම් තියෙන අවගොල්ලන්ටත් අපි හැමෝටමත් ඇති ඒ වගේ පරම්පරාවෙන් කිතුරන්ට විශේෂයෙන්. හරි, දැන් මෙන්න මෙහිම එදාත් ඒ පරිසිවරු මොනවද කරන්නේ? සිනගෝගෙන් යාව අයින් කළා දැම්මා. ඒක ලෝක අවසානයේද? නෑ. ඒක භයානක දෙයක්ද? නෑ. දැන් වහන්සේ රිසුතු ඒවා අපි අපේ පරම්පරාගත දේවස්ථාන වලින් අයින් කරා කියලා අපිට අඩුපාඩුවක් වෙලා තියෙනවද? නෑ. බය වෙන්න එපා. අනිත්‍යයට කියන්නේ බය වෙන්න එපා. වැදගත් නෑ ඒ දේවල්. වැදගත් දේ තමයි පුද්ගලිකව යේසුස් වහන්සේත් එක්ක එකට ජීවත් වෙන, දේව වචනයට අනුකූල ජීවත් වෙන මේ ජීවිතයයි ඊට වැදගත් වෙන්නේ. දෙයයන් වහන්සේ රිසුතු වේවා. දැන් එතකොට මෙතන අපි දකිනවා හරි යෝහන් 9:34 වගේම ලූක් 13:1 සිට 5. ලූක් 13:1 සිට 5. සමහර කෙන ක්ෂණයකින් මරණය සිද්ධ වෙන එක ආශිර්වාදයක් කියලා. සමහර අය කියනවා අයියෝ ජීවිතය ආයුෂ කාලේ ගත කරේ නැක පාපයක් කියලා. අපිට එහෙම කියන්නත් පුළුවන්ද? ඒත් බෑ. ලූක් සුභාරංචි 13. සාකේස්ගේ කතාව ලූක් සුභාරංචි 13. අපිට කිසිම විදිහකින් දෙයයන් වහන්සේ එක එක්කෙනා සමග කටයුතු කරන ආකාරය වෙනස්. අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. දෙයයන් වහන්සේට තියෙනවා එක එක්කෙනාව ක්‍රියාත්මක කරන ක්‍රමයක්. අපිට තියෙන උන්වහන්සේට කීකරු වෙන්න විතරයි. ලූක් 13:1 සිට 5. ලූක් 13:1 සිට 5. තවද ඒ ප්‍රස්තාවයේදීම එහි සිටි සමහරේ කතා කොට පිලාත් විසින් ගලීලයන්ගේ ලේ ඔවුන්ගේ යාග සමග මිශ්‍ර කරන ලදයි උන්වහන්සේට දැන්වෝය.
උන්වහන්සේ උන්ට උත්තර දෙමින් ඒ ගලීලියෝ ඒ දේවින්ද බැවින් සියලු ගලීලියන්ට වඩා පව්කාරයෝ සිටියෝ යයි සිතවුද? එසේ නොවේ යයි නුඹලාට කියමි. පසුතැවිලි නුනොත් නුඹලා සියල්ලෝම එසේම විනාශ වන්නෝය. නොත් සිලෝවම් කොටුවට වැටි යට වී මැරුණු 18 දෙනා යෙරුසලමේ වාසය කරන සියලු මිනිසුන්ට වඩා වැරදිකාරයෝ සිටියෝ යයි නුඹලා සිතවුද? එසේ නොවේ යයි නුඹලාට කියමි. නුඹලා පසුතැවිලි නුනොත් නුඹලා සියල්ලෝම එසේම විනාශ වන්නෝ යයි කීය. හදිසි අනතුරක් වෙලා මිය ගියා. ෂණයකින් මිය ගියා. දැන් එතකොට මිනිස්සු කියන්න පුළුවන් මොන හරි පාපයක් ඇති. ඒකයි ඔහොම වෙන්නේ. අපේ සමාජය කියන්නේ එහෙමනේ. හරි. හදිසි වාගේ පෞල් ජීවිතේ වාගේ රැකියාවේ කඩාවැටීම් සිද්ධ වෙනවා. ගෙදර කඩාවැටීම් සිද්ධ වෙනවා. ඉතින් මිනිස්සු එකපාරටම විස්තර කරන්නේ කොච්චර හලෙලුවා කිය හිටියත් ওই මිනිසුන්ගේ පාපයක් ඇති. ඒකයි මේ කඩාවැටීම කියලා. දයන් වහන්සේට ඔබගේත් මගේ ජීවිතේ සැලැස්මක් තිබෙනවා. රෝමාටේ 28. උන්වහන්සේට ප්‍රේම කරන අයට, උන්වහන්සේගේ වචන අනුව ජීවත් වෙන අයට සියල්ල සිද්ධ වෙන්නේ යහපත පිණිසයි. සියල්ල සිද්ධ වෙන්නේ යහපත පිණිසයි. ධර්මිෂ්ඨයෝ, ඔබ ධර්මිෂ්ඨයි. ඔබ යාඥා කරා, ඔබ දයන් වහන්සේට හඬ ගසනවා, මොර ගසනවා, දේව වචනින් පිරලා ඉන්නේ. උන්වහන්සේ නොදැන ඔයාගේ හිසකේස් ගහක් හරි වැටෙන්නේ නැහැ. සියල්ල සිද්ධ වෙන්නේ යහපත පිණිසයි. ඒක නිසා පසුතැවිලි වෙන්න එපා. කනස්සල්ලටපත් වෙන්න එපා. දයන් වහන්සේ මගේ පෝෂණ එක මොකද්ද? මේ අභියෝගෙදී, මේ වේදනාවේ, මේ පරීක්ෂාවේ පෑයේදී, මේ කඩාවැටීමේදී, මේ ආර්ථික අමාරුකම් වලින් ඉනකොට, රස්සාවේ ප්‍රශ්න ඇති වෙනකොට, ඥාතීන් අතර ප්‍රශ්න ඇති වෙනකොට, සභාව තුලින් පිටස්තරෙන් ගමෙන් මේ ප්‍රශ්න ඇති වෙනකොට, ස්වාමීනි අස්ථීරභාවයකින් මට යන්න සිද්ධ වෙලා තියෙනවා. සැනසෙල්ලක් නැහැ මගේ හදවතට. වෙහෙසයි හැම පැත්තෙම වෙහෙසයි. එහෙම හිතනකොට කලකිරෙන්න එපා. ස්වාමීනි මේ සියලු අභියෝග තුලින් ඔබ වහන්සේ මට පෙන්වන්නේ මොකද්ද? ස්වාමීනි මාව සොයාගෙන යන්න. දයන් වහන්සේ බලවත් කරයි, යුද්ධයට සවිමත් කරයි, අලුත් ආත්මයක්, අලුත් බලයක් පෙන්නයි. ධර්මිෂයාට පීඩා වෙන්නේ යහපත පිණිස මිසක් නරකක් පිණිස නෙමෙයි. දයන් වහන්සේට මහිමය වේවා, උන්වහන්සේට ගෞරවය වේවා. සැනසෙල්ලේ වචනයක්, ධෛර්යමත් වීමේ වචනයක් නේද? අදවා පීඩාවෙන් ඉන්නවා නම්, අදවා තනිකමින් ඉන්නවා නම්, වෙහෙසෙන් ඉන්නවා නම්, දයන් වහන්සේ දන්නවා වාගේ ඒ සියලු වේදනාවල්, කඳුල, පොර බැදීම් දයන් වහන්සේ දන්නවා. ස්වාමීනි ඔබ වහන්සේටම බාරයි. එක දෙයක් හිතේ තියාගන්න. එක පිටක අභියෝග වෙනකොට කවදාවත් හිතන්න එපා උන්වහන්සේ අතාරිනවා කියලා. උන්වහන්සේ අතෑරියොත් දේව රාජ්‍යයෙන් ඈත් වුණොත් වාට සියල්ල නැති වෙලා යනවා. මොර ගහන්න දෙවි කෙනෙක්වත් නැහැ. වාට සියල්ල නැති වෙලා යනවා. මිනිස්සුන් ඉස්සෙල්ලාම හිතන්නේ වැඩක් නැහැ කිතුණුවෙක් වෙලා. ඒකට හේතුව මොකද මිනිස්සු එහෙම හිතන්නේ? එයාට වැරදි විදියටයි සුභාරංචිය දීලා තියෙන්නේ. වැරදි ආකාරයට සුභාරංචි දීලා තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලෝ හිතන්නේ හැම වෙලාවෙම නත්තල් 100 යේසුස් වහන්සේ කියන්නේ නත්තල් 100 දෙනවා අරක දෙනවා මේක දෙනවා ඒක දෙනවා මේක දෙනවා. ඒ ගණ්ඩ විතරයි. ආශිර්වාද විතරයි. තමා විසින් කැපවීමෙන් කළ යුතු පැත්තට එනකොට තමා විසින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් යම් පීඩාවල් තුලින් යන්න සිද්ධ වෙනකොට ටක් ගාලා අතහැරලා වෙනත් ආගමක් පස්සේ යනවා. ඔය හාස්කම් පස්සේ එන කට්ටිය එහෙමමයි. කොච්චර කරත් ඒගොල්ලෝ ආත්මයෙන් වර්ධනය වෙන්නේ නැහැ. ඒ කට්ටියට පිටස්තර, ලෞකික, මානසික, ලෝකෙට පමණ සීමා වෙච්ච ආශිර්වාද වලින් පමණයි ඒ කට්ටියගේ ඇදිහිල්ල රැඳී තියෙන්නේ. ඒවා නැති වෙච්ච දවසට ඔක්කොම ඉවරයි. නමුත් ඔබ අලුත් උත්පත්තියක් ලැබලා ශුද්ධාත්මයන් වහන්සේ සමග ඔබගේ ආත්මය බැඳිලා දෙයන් වහන්සේගේ අතල්ලාගෙන යන කිතුණෝ ඔය වගේ පටු දර්ශනයක් නෙමෙයි තියෙන්නේ. ස්වර්ග රාජ්‍ය දක්වා විහිදිත් දර්ශනයක් වාට තියෙන්නේ. දෙයන් වහන්සේට ස්තුති වේවා. දැන් ඊට පස්සේ අපි දකිනවා ක්‍රියා 28 1 සිට 6 දක්වා. මිලිතියේ දැන් පාවුල්තුමා හිරකාරයෙක් හැටියට රෝමයට අරන් යනකොට මේ මධ්‍ය ධර්ණයේ මුහුද එක පාටම ක්ෂණයකින් කුණාටු ඇති වෙන මුහුදක්. වටේ සමහර පැතිවල කාන්තාරෙම තියෙන හින්දා වායු අවපාත නිතරම එනවා. දැන් ඒක නිසා මොකද සිද්ධ වෙන්නේ? මේ කුණාටුවකට අහු වෙනවා. ඊට පස්සේ නැව බිඳෙනවා. ඊට පස්සේ මෙලිතිය කියන නගරයට යනවා. ඒ නගරේ දැන් සීතලයි කුණාටුයි ගිනි ගොඩක් ගහනවා. ඒතර මේ ගිනි ගොඩේ දර කෑල්ලක ඉඳලා විසකුරු සර්පෙක් පාවුල්ගේ ඇඟට නගිනවා. පාවුලයා ගසා දාලා නිකන් ඉන්නවා. දැන් මිනිස්සු හිතනවා ඒ කතාන්දරේ තමයි ක්‍රියා 28 1 සිට 6 දක්වා තියෙන්නේ. මේ මිනිහා මොහොතෙන් ගැලවුණත් මේ මිනිහා නම් මහා භයානක පව්කාරයෙක්. ඒකයි මේ සර්පයා මෙයාට දෂ්ට කරේ කියලා.
මිනිස්සු හැම වෙලාවෙම ඔයාගේ බාධාව ප්‍රශ්නේදී වේදනාවේදී රෝගයේදී පීඩාවේදී ඔයාට ඇඟිල්ල දික් කරනවා. මේ ගැන පසුතැවිලි වෙන්න එපා. ධර්මිෂ්ඨයෙක් නම් දෙයන් වහන්සේ ගැන සාක්ෂි දරන පුද්ගලෙක් නම් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරයි ගණන් ගන්න එපා. ඔයා දෙයන් වහන්සේගේ දරුවා. ගණන් ගන්න එපා. දැන් ඔන්න පාවුල්තුමාට ඇඟිල්ල දික් කරනවා. මේ මිනිහා නම් මහා භයානක පව්කාරයෙක්. භයානක පව්කාරයෙක්. ක්‍රියා 28 කියනවා. මුහුදෙන් ගැලවුණා දෙවියෝ දෙයන් වහන්සේ මෙයාට ජීවත් වෙන්න දෙන්නේ නැහැ කියලා. දැන් ඉතින් මෙයා ඉදිමිලා මැරෙයි කියලා බලන් ඉන්නවා මැරෙන්නේ නැහැ. ඊට පස්සේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙනවා. බලන්න මිනිසුන්ගේ හැටි. මෙයා නම් දෙවි කෙනෙක් වෙන්න ඇති. දෙවි කෙනෙක් වෙන්න ඇති කියලා. ඇයි? සර්පෙක් දෂ්ට කළත් මැරුන්නේ නැහැ කියලා. භයානක විසකුරු සර්පෙක්. මිනිස්සු අන්න එහෙමයි. එක ෂණයකින් අදහස් වෙනස් කරා ගන්නවා. ඒක නිසා ප්‍රේමිනිය සහෝදරයා සහෝදරිය ධර්මිෂ්ඨයෙක් හැටියට ධර්මිෂ්ඨ චරිතය ඔයාගේ කාර්යාලයේදී වැඩපොළේදී අසල්වාසීන් ඥාතීන් ඉදිරියේ ඔයාගේ ධර්මිෂ්ඨ චරිතය රැකගෙන යනකොට මිනිස්සු කියන කතාවල් වලින් බාධාවටපත් වෙන්න එපා. බාධාවටපත් වෙන්න එපා. ඔයාගේ අතුලාන්තයේ බලවන්තයෙක් ඉන්නවා. ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ. මාතුලින් ඉන්නව තැනන් වහන්සේ. ලෝකේ ඉන්නව තැනැත්තට වඩා බලවන්තයි. මිනිසුන් විවේචනය කරයි, මිනිසුන් පහර ගහයි. හරි? රැසීමක් තිබුණා මේ ඔක්කොම පූජකයන්ගේ ප්‍රධානීන් එකතු වෙලා රැසීමක් තිබුණා. පොලිසියත් උසස් නිලධාරියෙක් ආවා. ඒ රැසීමෙන් පස්සේ මට ඒ උසස් නිලධාරියා පුද්ගලික මාත් එක්ක ටිකක් වෙලා කතා කරලා හිටියා. මට කියනවා ෆාදර් මේ අනිත් ආගමික කට්ටියත් ෆාදර්ස්ලා කරන දේම කරා නම් ප්‍රශ්න ඉවරයිනේ. මං කිව්වා ඔබතුමා මොකද්ද විශ්වාස ඒකෙන් අදහස් කරන්නේ? නෑ මේ ටකරන් එහෙම බෙදෙන එක දුප්පතුන්ද ඒගොල්ලන්ගේ ආගමික ආයතනවල කරා නම් හරිනේ. ඔය ප්‍රශ්නේ නෑනේ. හරි NGO පිටරට ඩොලර්ස් දෙනවා දුප්පතුන්ට තෑගි දෙනවා. මං එයාට කිව්වා මේ සභාවේ එක පිංගුත්තරයෙක් නෑ. පිංගුතරය කියන්නේ හාමුදුරුවෝ කාලේ ඉතුරු වෙච්ච බත් ටික කාලා ඔහේ විනෝදෙන් ජීවත් වෙන පුද්ගලයානි කිසි වැඩ කරන්නේ නැතුව. එහෙමයි අපේ සභාවේ ඉන්නවද? එක්කෙනෙක් එක පිංගුතරයෙක් නෑ. අපි ඔක්කොම දසෙන් කොටස දානවා දෙයයන් වහන්සේගේ රාජ්‍ය වර්ධනය සඳහා. මේ ගොඩනැගිල්ලේ ගඩොලක් ගානේ ඔබගේ ශ්‍රමයේ තියෙන්නේ විදේශී ආධාර නෙමෙයි. මේ 100%ක් මේ හැම එකම ඔබයි මං නඩත්තු වෙන්නේ ඔබගේ ආධාරයෙන්. මං යට එක අවස්ථා ප්‍රයෝජන අරන් තේරුම් කළා දුන්නා. එහෙම පල්ලි ඇති නමුත් රාගම කල්වරි දේවස්ථානයේ 100%ක් රාගම සල්ලි. 100%ක් රාගම මිනිසුන්ගේ සම්මාදයෙන් අපි මේක ක්‍රියා කරන්නේ. අපි විදේශීය රටක වහල්ලු නෙමෙයි. දෙයයන් වහන්සේ සුතියවා ඒ නිර්භීතකම අපිට තියෙනවා. දෙයයන් වහන්සේ කවදාවත් කිසිම දෙයකින් මේ සභාවට හිග වෙන්න දීලා නැහැ. දෙයයන් වහන්සේ ඔබ දසෙන් කොටස දෙනකොට සම්මාදන් දෙනකොට ඔබට දෙයයන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒක ඔබ ප්‍රායෝගිකව දන්නවා. දැන් මෙතෙන්දී ඒක නිසා අපි දන්න එක දෙයක් තමයි මිනිස්සු මඩ ගැහුවට චෝදනා කරාට මිනිසුන්ට රැවටෙන්න එපා. කලකිරෙන්න එපා. මිනිස්සු හැමදාම එහෙමයි. හරි? ඔයාට ලෙඩක් නැත්තම් ඒකත් මිනිසුන්ට ප්‍රශ්නයක්. ඔයාට ප්‍රශ්නයක් නැත්තම් ඒකත් ප්‍රශ්නයක්. ඒකයි ප්‍රශ්නේ. හරි? ඔයා සන්තෝෂෙන් ඉන්නවා නම් ඒකත් ප්‍රශ්නයක්. මේ පාස්ටර්ස්ලා hina වෙයි ඉන්නේ හරි ලෞකිකයි කියලා. මිනිස්සු හැම වෙලාවෙම ස්වරූපේ ඒකයි. ඒකින්ද තුට්ටුකට ගණන් ගන්න එපා. තුට්ටුකට ගණන් ගන්න එපා. හරි? දෙවියන් වහන්සේ ඔයයි අතරයි ඒ තීරණේ තියෙන්නේ. දෙවියන් වහන්සේ වැඩියෙන් කැපවීම කරපු අයට වැඩියෙන් ආශිර්වාද කරනවා. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රමය. වැඩියෙන් තියෙන අයට වැඩියෙන් දෙනවා. උන්වහන්සේ සමාජවාදී නෑ. තියෙන අයට වැඩියෙන් දෙනවා. නැති අයට තියෙන දෙත් උන්වහන්සේ අයින් කරනවා. ඒ ගැන නේද අර කතාවේ තියෙන්නේ. ටැලන්ට් කතාව. ටැලන්ට් පහක් නේද? ටැලන්ට් කතාව. සේවය වැඩියෙන් කරන අයට වැඩියෙන් ආශිර්වාද කරනවා. අනිත් අයට ඒකගෙන ඇඟිලි දික් කරන්න කිසි අයිතියක් නැහැ. ඔයත් සේවය කරන්න, කැප වෙන්න, දසෙන් කොටස දාන්න, සම්මාදන් දාන්න, දේව වචන යනුව කීකරු වෙන්න. කොච්චර බාධා පරීක්ෂාවල් පීඩාවල් බෙලි කැපිලි ආවත් පොඩ්ඩක්වත් ගණන් ගන්න එපා. යේසුස් වහන්සේ ඔයයි හතර නිදහස් හද සාක්ෂියකින් ඉන්න. දෙයයන් වහන්සේට ආශිර්වාද ගලා එන්න සලස්වනවා. ඒක නිසා ධර්මිෂ්ඨයට පීඩා තියෙනවා. දෙයයන් වහන්සේට පරමාර්ථයක් තියෙන නිසා. හරි? 9 3වෙනි පදේ ඊටමත් වැදගත් දේව ධර්මයක්. අපි ටිකයි බලන්නේ ඔක්කොම බලන්න යන්නේ නැහැ. යේසුස් වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ ක්‍රියා මොහු කෙරේ ප්‍රකාශ වන පිණිස මිස මොහුවත් මොහුගේ මව්පියන්වත් පව් කළ නිසා නොවේ.
හලෙලූයා. දෙයයන් වහන්සේගේ බලවත් ක්‍රියා ප්‍රකාශ වන පිණිසයි. මම හිතුවා මගේ දේව සේවයේ හරි සුන්දරයි කියලා. හරිම සුන්දරයි කියලා. විශේෂයෙන් බයිබල් විද්‍යාලයේ අධ්‍යාපන ලබන කාලේ ලොකු ගැටලුවක් තිබුණා මේ ඇසයින්මන්ට් කරන්න, හෝම්වර්ක් කරන්න. සමහර දවස්වල මම සෙනසුරාදා උදේ ලයිබ්‍රරියට ගිහිල්ලා එක දිගට රෑ 9 විතර නිකන් හෝම්වර්ක් කරනවා. ඒ රටේ ඉඳද්දි හරි අමාරුයි පාඩම් කරන තිනා ගොඩක්. ඒ වුණත් හරි විනෝදයි. හරි ෂෝක්. ෆුල් ටයිම් මිනිස්ටර් එක හරි ෂෝක්. බ්‍රදර් ඩේවිඩ් ෆ්‍රැන්ඩර්ස් උත් මට පොකට් මනි එවනවා ඕස්ට්‍රේලියාවෙන්. මගේ ලොකු අයියා පොකට් මනි එවනවා කුවේට් වලින්. දෙවෙනි අයියා පොකට් මනි එවනවා සෞදි අරාබියේ. මටත් ඉතින් සල්ලිත් තියෙනවා සිංගප්පූරුවේ. හරි ෂෝක්. හරි විනෝදයි. සල්ලි ටිකක් එකතු කරලා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ආවා ටිකට් එක කරා. දේව සේවය හරි ෂෝක් කිය තමයි හිතානේ හිටියේ. හැබැයි බයිබල් ස්කූල් එකකින් ඉවර වෙලා සමාජයට ආපුවාම කුණු හර පහන්න සිද්ධ වුණාම, කෙලපාරවල් කන්න සිද්ධ වුණාම, කෙනහැලිකම්, විවේචන, බෙලි කැපිලි, එතකොට තමයි ආණ්ඩා බිම පෙරලි නියම සටන පටන් ගත්තේ. නියම සටන. දැන් වහන්සේ රිසුතු වේවා. ඒ හැම එකෙම අපි පරාජයටපත් වුණාද නැහැ? පරාජයටපත් වුණේ නැහැ. අතුලාන්තයේ මිනිසයා කීප ගුණයක් ශක්තිමත් වුණා මිසක් දෙවියන් වහන්සේගේ වචනේ සුදු බයිබලයේ ගත්තාම රතු පාටින් නිල් පාටින් ඉරි වදින්න පටන් ගත්තා. ඇයි එහෙම ඉරි වදින්න පටන් ගත්තේ? ඒ කඳුලෙන් පොරබදාගෙන දණින් ඉඳගෙන මමයි මෙලනී රෑ තිස්සේ එළි වෙනකන් යාඥා කර මෙන්න දෙවියන් වහන්සේගෙන් පොරොන්දු ගලාගෙන එනවා. බුරියානි කාලා සින්දුවක් අහලා නිදාගත්ත දවසට එක දෙයක්වත් නැහැ. නමුත් දණින් ඉඳගෙන කඳුලෙන් ඉඳගෙන යාඥා කරලා පොළ බදපුවාම මෙන්න බයිබලයේ තියෙන අන්ඩර්ලයින් කරලා එහෙමෙන් හැම පැත්තෙම ඒ හැම එක පිටිපස්සෙම දෙවියන් වහන්සේගෙන් උත්තරයක්. මගේ දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැව්වා වූ මහෝත්තමයන්න් වහන්සේ අනාගත වාක්‍යය තුලින් දේව සේවකයෙක් හැටියට මා කැඳවා ගත්තා. නායකයෙක් හැටියට ඔබ කැඳවා ගත්තා. ඒ මහෝත්තමයන්න් වහන්සේ ඔබට කතා කරන සෙන්සිටිව් අවස්ථාවක්, ප්‍රීතිමත් අවස්ථාවක්, වාගේ කඳුලේ අවස්ථාව. ප්‍රේමිනිය සහෝදරයා සහෝදරිය අතහැරලා පලා යන්න එපා. අතහැරලා දුවගෙන යන්න එපා. අතුලාන්තයේ මිනිසයා ශක්තිමත් වෙන්න යනවා. ඇයි ඉදිරියේදී මීටත් වඩා අභියෝග එන්න යනවා. අපි තනි වෙන්න යනවා. සබාවල් පුච්චන්න යනවා. මේවා නැති වෙන්න යනවා. මේක නැති වෙන්න ගියා සුණා මේ මතක තියාගන්න. මම සභාපාලක හැටියට මෙතන ඇවිල්ලා පදිංචි උනේ නැත්නම්, මෙතන හිටපු OIC මගේ නෑදෑයෙක් උනේ නැත්නම්, දැන් මේක පොලිසිය. මතක තියාගන්න. හරි? ඉතින් මම හැම වෙලාවෙම කියන දෙයයන් වහන්සේගේ කැමැත්තට තමයි මම රාගමට තල්ලු වෙලා ආවේ. මට රාගම බාර ගන්න උනේ, සභාවක් ආරම්භ කරන්න උනේ. දැන් ඒ හැම එකක්ම මට ස්ථිරත්වයක්. රාගම මගේ සේවයේ අවසාන නෑ. අවසාන නෑ. සාතන්ගෙන් ආවේශ වෙච්ච කිසි මිනිහෙකුට බෑ මාව කලකිරවන්න. කිසිම මිනිහෙකුට බෑ සාතන්ගේ උපකරණයක් වෙලා මාව මානසිකව වටන්න. ඒ වගේම ඔබටත් මම කියනවා දෙන්න එපා. කිසිම ලෞකික මිනිහෙකුට ආත්මార్థකාමී චේතනාවෙන් රස්සා ප්‍රශ්න නිසා නැත්නම් වෙනත් ප්‍රශ්න නිසා නැත්නම් මේ ඉඩමට තියෙන පෙරේතකම නිසා මේ සමහර මිනිස්සුන්ගෙන් අපිට ඒ දවස්වල අභියෝග ආවා. අපිව මෙහෙම පන්නා ගන්න හුනියම් කරා. නමුත් අපි ශක්තිමත් වුණා මිසක් අපි අදහටපත් උනේ නැහැ. සමහරලාට ඔයාගේ ගෙදර ලස්සනට බැබලෙනකොට සමහර ඊර්ෂ්‍යාකාර මිනිස්සු ඔයාගේ පවුල කඩන්න හුනියම් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඔයාගේ දරුවා කුඩුකාරයෙක් කරන්න පුළුවන්. ඔයාව මානසික වටන කේලම් බොරු කියලා පවුල් කඩන්න පුළුවන්. මේවා මේ ධර්මිෂ්ඨ සමාජයේ ශ්‍රී ලංකාවේ ගොඩාක් තියෙනවා. ඒක කට්ටන්ඩියේ පාපොච්චාන්නේ කරා 7500ක් හුනියම්ම කරනවා කියලා අවුරුද්දකට. හරි? එක අවුරුද්දකට 7500ක් හුනියම්ම කරනවා. ඒ කියන්නේ පවුල් 7500ක් විනාශ කරනවා. එයාගේ යක්ෂ ආත්ම දුෂ්ට ආත්ම දුරු කරාට පස්සේ අර මෙතන හිටපු කට්ටන්ඩිය කිව්වා පාසල් අසන්ත මේ ගමෙන් පන්නන්න මගේ දේවාලේ මම පාවිච්චි කරන දිස්ටි 4ම පාවිච්චි කරලා කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. නමුත් පාස්ටර් ගියේ නැහැ කියලා. එයා දේවාලේ කඩලා දිස්ටි වලින් එළියට ආවට පස්සේ කිව්වා ප්‍රේමිනිය සහෝදරයා සහෝදරිය මේ ගමේ ක්‍රියා කරන අපවිත්‍ර ආත්ම අපි ධර්මිෂ්ඨ දේවල් සුභාරංචි කියනකොට ආසා නැහැ.
ඔබ පාත්‍රිකා බෙදනවට ආස නැහැ. ඔබගේ ගෙදර ගීතිකා සද්ද දෙනකොට ආස නැහැ. ඒක නිසා ඒ දුෂ්ට ආත්ම කැළතෙනවා. ඒ කට්ටිය ඔබ මේ ගමින් පන්නන්න උපරිමින් උත්සාහ කරනවා. කැළඹෙන්න එපා. ඒ කට්ටිය තුල ක්‍රියා කරන ආත්ම අවසානයේදී සදාකාල ගිනිවිලට යන්නේ වා දෙවියන් වහන්සේ තුල බැබලෙන්න යනවා. කැළඹෙන්න එපා, කලකිරෙන්න එපා. අධර්මිෂ්ඨ පෞකාර මිනිසුන් ලෞකික සැප සම්පත් වලින් පිරලා හිටියට ඒ කට්ටිය ඉන්නේ ගින්දර ගොඩක් උඩ. ඔබට දෙයයන් වහන්සේ පීඩා තුලින්, වෙහෙස තුලින්, අභියෝග තුලින් යන්න ඉඩ හරින්නේ. අතුලාන්තයේ මිනිසයා ශක්තිමත් කරලා, ශුද්ධාත්මයන් වහන්සේට ඔයාගේ තීක්ෂණ කරලා, ඉන්ද්‍රියන් විවෘත කරලා, ඔයාගේ ජීවිතය උන්වහන්සේ ඉදිරියේ බලවත් කරන්න. මොකද බැටළු පැටවානන්ගේ ජීවන පොතේ නම ලියවී තිබෙන අය විතරයි බොරු ක්‍රිස්තුස්ගේ හාස්කම් වලට රැවටෙන්නේ නැත්තේ කියලා එළිදරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ තියෙනවා. බැටළු පැටවානන්ගේ ජීවන පොතේ නම ලියවිලා තියෙන අය ඇරෙන්න අනිත් නාමික ක්‍රිස්තියානි හාස්කම් පස්සේ යන පෙන්තකොස්තේ ක්‍රිස්තියානි හාස්කම් පස්සේ විතරක් යන කැල්වරි ක්‍රිස්තියානි ඒෝජි ක්‍රිස්තියානි ඒ ඔක්කොමලා ඇන්ටි ක්‍රයිස්ට් බොරු ක්‍රිස්තුස්ට එයාගේ හාස්කම් වලට රැවටෙන්න යනවා. ඒක නිසා ඔයා දැන් ඉඳන්ම ආත්මයෙන් තීක්ෂණය වෙන්න. බොරු ක්‍රිස්තුස් ඇවිල්ලා ගොඩාක් හාස්කම් කරනකොට කැන්සර් ලෙඩු බලානින් දැද්දි හොඳ වෙනවා නිකන් මේ දිය වෙලා යනවා කැන්සර් එක පුදුම හාස්කම් කියලා කැළඹෙන්න එපා. ඒවා පිටිපස්සෙන් ඇත්ත දේව ධර්මයේ තියෙනවාද? විමසලා බලන්න. ඔන්න ඔයාව තීක්ෂණය කරන්න. ඔයාගේ කඳුලේ වේදනාවේ බිදිච්ච හදවතේදී දෙයයන් වහන්සේවට කතා කරනවා. එහෙනම් දෙයයන් වහන්සේගේ රාජ්‍ය එළිදරව් වෙන පිණිසයි ධර්මිෂ්ඨයෙක් වන ඔබට අභියෝග තියෙන්නේ. දෙයයන් වහන්සේට ස්තුති වේවා. ස්තුතිය කියන්න පුළුවන්ද? අපි කියමුද? ස්වාමීනි ඔබ වහන්සේට විශේෂ සැලැස්මක් තියෙනවා. ස්වාමිනේ සැලැස්ම අනුව අද මං කඳුල වේදනා තුලින් යනවා. ඔබ වහන්සේට ස්තුති වේවා. කියමු කටහරලා ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති වේවා. මේ අභියෝගයෙන් එහා අපි තවත් බලවන්තයෝ වෙන්න යනවා. කියන්නේ අපි බලවන්ත වෙන්න යනවා. අපි දෙයයන් වහන්සේගේ දරුවෝ. හොඳයි තා පද දෙකක් තුනක් අපි බලමු. දැන් ඒතර යන් 9:4-5 පද. 9:4-5 පද. දවල්ව තිබියදී මා එව් තැනන් වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රියේ පැමිණේ එවිට කිසිවෙකුට වැඩ කරන්න නුපුළවන. මා ලෝකේ සිටින කල මම ලෝකේ ආලෝකයේ සිටිමි කීසේක. අපි දකිනවා එදා යේසුස් වහන්සේ මනුෂ්‍ය සමගින්නකොට බලවත් ක්‍රියාවල් කරා. වර්තමානයේ ශුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේගේ ආලේපයෙන් බලයෙන් පිරීලා අපි සමග ඉන්නවා. දැන් මෙතෙන්දී මේකට සමාන්තරවම යොහන් සුභාරංචි 11 9-10 පද බලමු. යොහන් 11 9-10 පද. 9-10 යේසුස් වහන්සේ උත්තර දෙමින් දවල්ට 12 පැයක් තිබෙනා නොවේද? යමෙක් දවල් ඇවිදින්නේ නම් මේ ලෝකයේ එළිය ඔහුට පෙනෙන බැවින් ඔහු නොපැකිලෙයි. නමුත් යමෙක් රාත්‍රියේ ඇවිදින්නේ නම් ඔහු තුල එළිය නැති නිසා ඔහු පැකිලෙන්නේ යයි කීය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය තුල දේව වචනේ තමයි පාදයට පහනක් කියලා ගීතාවලියේ 119-105 වෙනි පදේ කියනවා. උන්වහන්සේගේ වචනය ශුද්ධ බයිබලයේ වචනයයි අපේ ගමන් මාර්ගයට ආලෝකය සපයන්නේ. එතකොට අපේ ජීවිතයේ තීරණ අපේ ගමන් මාර්ගය දෙවියන් වහන්සේගේ වචනයට අනුකූල වුණාම අපි ආලෝකයේ ඇවිදින අය. දෙවියන් වහන්සේගේ වචනෙන් පිට කිසි තීරණයක් ඔයා ගන්නෙ නැහැ. ඔයාගේ දරුවෝ ගන්නෙ නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ එපා කියලා තියෙන කිසි දෙයක් ඔයාගේ ජීවිතයට ළඟා වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි ආලෝකයේ දරුවෝ. උන්වහන්සේගේ වචනේ තමයි අපේ ආලෝකය. දෙවියන් වහන්සේගේ වචනේ අපේ ආලෝකය. දැන් ඒතර අපි දකිනවා යොහන් සුභාරංචි 11:4 මොකද්ද කියන්නේ? ඒ සාකේස්ගේ රෝගය ගැන කතා කරලා කියනවා. යොහන් සුභාරංචි 11:4 නුමුත් යේසුස් වහන්සේ ඇසා ඒ රෝගේ මරණය පිණිස නොව එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුණු ලබන පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහායි. දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහායි කියලා කියනවා. හරි දෙවියන් වහන්සේ ගෞරවය සඳහායි. දැන් එහෙනම් අපේ අභියෝග වේදනාවල් වෙහෙස අවසානයේදී දෙවියන් වහන්සේගේ ගෞරවය උදෙසයි. අනේ ස්වාමීනි මීට වඩා වෙන ක්‍රමයක් නැද්ද? මිනිස්යාගේ දුර්වලකම් දාන තනන් වහන්සේට තියෙන හොඳම ක්‍රමය ඒකයි. ලෝකයේ තියෙන නිෂ්ප්‍රයෝජන භාව, తాවකාලික භාවය අවබෝධ කරගත්තට පස්සේ දෙවියන් වහන්සේට කිට්ටු වෙලා ජීවත් වෙන්න මිනිසයාට සලස්වනවා.
තමාගේ පෞරුෂත්වය ගොඩනගාගත්ත හැම දෙම තමාගේ ආඩම්බරකම ගොඩනගාගත්ත හැම දෙම සමහරට වගේ ධනය වෙන්න ඇති, ඔයාගේ ඉඩම් කඩම් වෙන්න ඇති, ඔයාගේ යාන වාහන වෙන්න ඇති, එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ ඔයාගේ උපාධි අරවා මේවා වෙන්න ඇති, උගත්කම් වෙන්න ඇති. ඔයාගේ පෞරුෂත්වය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පෙන්වන්නේ නැතුව, ඔයාගේ පෞරුෂත්වය ආඩම්බරකම දේව රාජ්‍ය වෙනුවෙන් පෙන්වන්නේ නැතුව වෙන මොනවා හරි ලෞකික දෙයකට මුල් තැන දුන්නොත් අවසානයේදී ඒ දෙම ඔයාට මහා බලවන්ත පිළිකාවක් වෙලා වෙහෙසක් වෙලා ඔයාගේ පෞරුෂත්වයේ යේසුස් වහන්සේ පමණයි කියන හැඟීමට උන්වහන්සේ ගෙනේ. එහෙම වෙන්නේ ඇයි? දෙවියන් වහන්සේට සුදු වේවා උන්වහන්සේට ප්‍රේම කරන නිසායි. මේ ලෝකේ සියලු සැප සම්පත් ලබා ගත්තත් මේ දෙවියන් වහන්සේ නැත්නම් එයා හිස්. අර ධනවත් මනුස්සයාගේ කතාව ගබඩාවල් ලොකු කරලා දැන් ඉතින් කාලා බිල ජොලි ඉඳ කියනවා. නමුත් එදාර එයාගේ ජීවිතේ විනාශ වෙනවා. ඒ කතාන්තරي දෙවියන් වහන්සේ කියන්නේ මොකද්ද? දේව රාජ්‍යයෙන් වර්ධනය වෙන්නේ නැතුව, දෙවියන් වහන්සේගේ මහිමෙන් වර්ධනය වෙන්නේ නැතුව ලෝකේ තියෙන හැමදේම පුස්සක් විතරයි. නමුත් ඒ දේවල් භුක්ති විඳින්නත් දෙවියන් වහන්සේ සලසනවා. උන්වහන්සේගේ ආත්මය පිරුණාම දෙවියන් වහන්සේ සුතු වේවා. ආයතරක් යොහන් 12:35 ආලෝකය ගැන කතා කරනවා. යොහන් 12:35 යොහන් 9:4-5 පදයට සමාන්තරව 12:35 යොහන් 12:35 එතනත් කියනවා එබැවින් යේසුස් වහන්සේ උන්ට කියනේසේක් තව සුවල්ප කලක් ආලෝකයේ නුඹලා අතරේ තිබේ අන්ධකාරයේ නුඹලා කරා වහාම නොපැමිණෙන පිණිස නුඹලාට ආලෝකයේ තිබෙන කල ඇවිදින්න අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ තමා කොතැනට යන්නේදයි නොදනී. අපි ආලෝකයේ දරුවෝ. අපි දන්නවා කොහටද යන්නේ කියලා. සුද්ධ බයිබලයේ තා පැහැදිලිව කියලා තියෙනවා මරණයෙන් එහා අපි යන්නේ කොහෙද? සුද්ධ බයිබලයේ තා පැහැදිලිව කියලා තියෙනවා අප තුල ඉන්නා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ඒකට ස්ථිරත්වයක් දෙනවා. කිතුණු ගමන් මාර්ගය හරි පැහැදිලි, ඊ타ත්ම පැහැදිලි ආලෝකයේ ගමන් මාර්ගයක්. නමුත් උන්වහන්සේ සුද්ධ සභාව උස්වා ගන්න යනවා. මිනිසුන් දේව වචනේ හොයාගෙන පිපාසාවෙන් යන්න කාලයක් එන්න යනවා. සමහරවිට සභාවල් නැති වෙලා ගිහිල්ලා බොරු ක්‍රිස්තුස් හැම එකක්ම තහනම් කරලා බයිබල් ටික ඔක්කොම නැති කළා දාලා. එතකොට ප්‍රමාද වැඩි. දැනුයි ආලෝකයේ තියෙන්නේ. දැනුයි ඔබ ආලෝකයේ දරුවෝ හැටියට අවස්ථාව ප්‍රයෝජන ගන්න තියෙන්නේ. දැනුයි බයිබල් ස්ටඩීස් තියෙන්නේ. ඒ කාලේ නෑ. දැනුයි ඉරිදා දේව මෙහෙවල් තියෙන්නේ. ඒ කාලේ ඕන තරම් ටියුෂන් ක්ලාස් තියෙයි. දැනුයි දේව මෙහෙවල් තියෙන්නේ. ඒ කාලේ අරින්න පුළුවන් ටියුෂන් ක්ලාස්. දැන් එන්න කියන්න පල්ලියට. දැනුයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය මනුස්සය තුල යන්නේ. උන්වහන්සේගේ අත සභාවෙන් අයින් කරපුවාම දෙවියන් වහන්සේගේ දරුවෝ මේ ලෝකෙන් අයින් කරපුවාම ඒ දේවල් නැති වෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රේමිනේ සහෝදරයා සහෝදරිය කාලේ නපුරු බැවින් ප්‍රස්තාව අල්ලා ගන්න නිදන්නා නුඹ පිබිදෙන්න දෙවියන් වහන්සේ තුල නැගිටින්න දෙවියන් වහන්සේ මේ කාලේ උපරිමයෙන් ඔයාව පාවිච්චි කරන්න යනවා. ඔයා ගියොත් ඔයා පාවිච්චි උනේ නැත්නම් ඔයා ගැන සභාව බලාපොරොත්තු කැපවීම ඔයා තුල නැත්නම් එහෙම නැත්නම් ඔයා ආත්මාර්ථකාමීව ඔයා කැමති දේ විතරක් කරන්න ආසයි නම් ඔයා කැමති පුල්පිට් එකට ඇවිල්ලා ලස්සනට දේශනා කරන්න ගීතිකා මෙහෙවන්න. නමුත් කිව්වොත් එන්න බ්‍රදර් අපි වීදි නාට්‍යයක් කරමු කිව්වම මිනිහා ෂේප්. මිනිහා නෑ එතන. පත්‍රිකාවේ දණ්ඩයන් කියපුවම මිනිහා නෑ එතන. අපි යන් අර ස්පිතාලේ ගේට් එක ළඟ සෙනග ඉන්නවා. ඔයා පොඩ්ඩක් গিitar එක අරන් එන්න. අපි ටිකක් গিitar එක ගහමු. අපි කරා නේද ඔයා? ඔය මෙතන බැබලෙන්න හදන එක හොරෙක්වත් එතෙන්ද ආවේ නෑ. ඔබ තමයි අපේ තරුණයෝ තමයි මිටි බැදගෙන මේ ගම වටේ ඇවිද්දේ ගියක් ගානේ ගියේ. මතකද? ගිහිලා අපි ඉඳගෙන කතා කරා. මතකද කියපු අය? කොච්චර ලස්සන දෙයක් අපි අදින් සිද්ධ වුණාද? මෙතන විතරක් බැබලෙන්න හදන මිනිසුන්ට මෙතන විතරයි ඒගොල්ලෝ හිතන්නේ. ඒක අපි විසින් හදාගත්ත කොන්ග්‍රිගේෂන් එකක්. අපි විසින් හදාගත්ත වේදිකාවක්. ඒක නෙමෙයි තැන. අපි මතකද ස්ටේෂන් එකේ ඉස්සරහා වීදි නාට්‍ය කරා. අපි මතකද දඹුවේ බ්‍රදර් පියසෝමලගේ ඉස්සරහා අපි වීදි නාට්‍ය කරා. ප්‍රසිද්ධියේ පාරායිනේ මිනිස්සු ඇවිල්ලා බලන් හිටියා. අන්න එතනයි සැබෑ කැපවීම තියෙන්නේ. මට ඕන ප්‍රේමිනිය සහෝදරයා සහෝදරිය ඔබ හැමෝම අර සෝබන කෑල්ල පැත්තකට දාලා පාරට බහින්න. ගයක් ගානේ යන්න. පත්‍රිකාවක් බෙදන්න. අභියෝග එනකොට යාඥා කරන්න. යක්ෂාත්මය විසිනුත් දුරු කරන්න. මේවට තමයි දෙවියන් වහන්සේ වා කැඳවලා තියෙන්නේ. දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ. හරි මේවා කරන්නේ නැතුව දෙවියන් වහන්සේගේ රාජ්‍ය දුක් විඳිනවා.
අපි අද දර්ශනේ ගම්මු. ඒ දර්ශනේ ගම්මු. හරි පුල්පිට් එකේ සේවයක් ලැබුණත් එකයි නැතත් එකයි. නමුත් සේවයේ තියෙන පුල්පිට් එක නෙමෙයි. මෙතන තියෙන ඇදිලිවන් තියෙන සේවය කරන එක. කවුරු හරි සුභාරංචි කියලා මිනිසෙක්ව දේව රාජ්‍යෙට දිනාගත්ත මිනිසුන්ට කරන දෙවෙනි මට්ටමේ සේවයක් මෙතන තියෙන්නේ. පළවෙනි සේවය මොකද්ද? ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට තිබෙනවා. ඒක නිසා ලෝකේ පුරාම යන්න, මිනිස්සුන්ට සාක්ෂි දරන්න, කැළවීමට ගේන්න. ඔය එහෙම යන්න තියෙනවා. මොකද දැනවස කිව්වා යන්න කියලා. හරි පල්ලියක් අස්සේ ඉඳගෙන රඟපාන්න නෙමෙයි යන්න කියන්න අවස්ථාව ගන්න කියන්න. මේක අස්සේ අපි ඔක්කොටමත් උත්සාහන නමස්කාර කරන එක හරිම ලේසි. අමාරු වැඩි අපි කරමු. දෙයයන් වහන්සේ පාවිච්චි කරයි. දෙයයන් වහන්සේ පාවිච්චි කරයි. හරි මෙන්න මේක ඊටාත්ම වැදගත්. දෙයයන් වහන්සේවත් එක්ක ඉන්නවා. ඒක නිසා අපි දන්නවා යොහන් 1:4 කියනවා. ආලෝකය ගැන ආයසරයක් කතා කරනවා. දැනුයි අවස්ථාව හෙට දවස ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. යොහන් 1:4 උන්වහන්සේ තුල ජීවය තිබුණේය. ඒ ජීවනේ මිනිසුන්ගේ ආලෝකය වූයේය. ඒ ජීවය මිනිසුන්ගේ ආලෝකය වුණා. අවසාන වශයෙන් අපි දකිනවා නම් මේ 6යි 7යි පද. පෙනීම ලැබුණා මේ මිනිසයාට. 6යි 7යි පද. ඒ ආශිර්වාදයත් මේ මිනිසයාට අලුත් අභියෝගයක් වුණා. දෙයයන් වහන්සේගේ බලය අත්දැක්කා. ඊට පස්සේ 8යි 11යි 8 සිට 11 වෙනි පදේ එයා බය නැතුව අසල්වාසීන්ට සාක්ෂි දරුවා. කවුද වගේ ඇස් හොඳ කරේ? යේසුස් වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ අනාගත වතුර කෙනෙක් වෙන්න ඇති. උන්වහන්සේ තුල දෙයයන් වහන්සේගේ බලය තියෙනවා. මෙයා බය වුණාද? නැහැ. පරිසරය ඉස්සරහා බය වුණාද? අර ලොකු ලෝගු දාගෙන, ඔටුනු දාගෙන, හැරමිටි තියාගෙන බය වුණාද? නැහැ, බය වුණේ නැහැ. එයාගේ පවුල් පොත කැපුවට බය වුණාද? නැහැ. පල්ලියෙන් එළියට දැම්මට බය වුණාද? නැහැ. එයා කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඕගොල්ලොත් මගෙන් නැවත නැවත අහන්නේ උන්වහන්සේ අනුගමනය කරන්නද? එතකොට කියන ඕගොල්ලෝ පව්කාරයා. ඔයා හැම පාපයක්ම තියෙන මිනිහා. ඔයා එනවාද අපිට උගන්වන්න කියලා. යුනිෆෝම් එකක් ඇඳට මිනිහෙක් ධර්මිෂ්ඨියෙක් වෙනවද? නැහැ. සැක්‍රමෙන්තු කරාට මිනිහෙක් ධර්මිෂ්ඨියෙක් වෙනවද? නැහැ. ව්‍යවස්ථාව පැවැත්වුවාට මිනිහෙක් ධර්මිෂ්ඨ වෙනවද? නැහැ. ආගියු කරන්න ඕන නම් එන්න අපි වැඩි බදාදා පන්තියට ව්‍යවස්ථාව ධර්මිෂ්ඨයි නේද? අපේ බ්‍රාසෙදි දවන්තියට එන්න අපි හොඳ දේව ධර්ම වාද විවාද යනවා. දැන් ලේසි නෑ රාගම සභාවට උගන්වන්න. ඔක්කොම දේව ධර්ම ආචාර්යගොල්ලෝ ඉන්නේ. ඔක්කොම කියන්නේ ගැඹුරු ධර්මයෙන් තමයි ප්‍රශ්න අහන්නේ. ඇවිල්ලා බලන්න අපේ තර්ස්ඩේ පන්තිවල. හරි මේ ඔක්කොම තියලෝජියන්ස්ලා දැන් බයිබලේ හොඳට දන්නවා. ඒකින්ද ඔය සූකිරි කතා වලින් ඕගොල්ලෝම රවට්ටන්න බෑ. දැන් ඒතකොට අපි දකින්න එක දෙයක් දෙයයන් වහන්සේ සුතු ඒවා. මට හරි සන්තෝෂයි ඔබ ගැන. ඔබ මැචුවර් ක්‍රිස්ටියන්ස්ලා දේව වචනේ දන්න අය. දෙයයන් වහන්සේගේ සත්‍ය තුල ජීවත් වෙන්නේ. අනිත්‍යයට මම ආරාධනා කරනවා එන්න මේවා ඉගෙන ගන්න. දෙයයන් වහන්සේ සුතු ඒවා මෙන්න මෙයා සාක්ෂි දරනවා. දෙයයන් වහන්සේගේ ආශිර්වාද හංගාගෙන ඉන්න නෙමෙයි. පහනක් පත්තු කරලා කුරුණිය ASCII තියන්න නෙමෙයි. ඇඳ ASCII තියන්න නෙමෙයි. කොඩම ආලෝකේ විහිදවන්න. ප්‍රේමිනිය සහෝදරය සහෝදරිය අද අපි අලුත් කැපවීමක් කරමු. දැන් මේ මිනිසයාට පුළුවන් තරම් දුෂ්ටකම් කරනවා. දෙමව්පියෝ බය වෙනවා. දෙමව්පියෝ මගහැරලා යනවා. පල්ලියෙන් අයින් කරයි කියලා අයියෝ අපි දන්නේ එයා අන්ධයා තමයි. එයා මගේ පුතා තමයි. ඉපදුනේ තන්ද වෙලා. දැන් එයාට වයස තියෙනවා. එයාම කතා කරපු දෙයින් කියලා යේසුස් වහන්සේට දෙන්න ඕන ගෞරවය දුන්නේ නැහැ මිනිසුන්ට බය වෙලා. ඔයා ඒ වගේ නිවටෙක් වෙන්න එපා දෙමව්පියෝ වගේ. තමාගේ දරුවට මේ පුදුම හාස්කම කරපු වෙලාවේදීත් ඒ කට්ටියට ලොකු උනේ දරුවා නෙමෙයි. ඒ කට්ටියට ලොකු උනේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය නෙමෙයි. පල්ලියේ සමාජිකත්වය. අනවශ්‍ය දෙයක්. తాවකාලික දෙයක්. එක්ක කනත් නැත්නම් ඉස්කෝලේ මේවද වැදගත් නෑ. දේව රාජ්‍යයි වැදගත්. දෙවියන් වහන්සේගේ රාජ්‍යයි. අරවා පවුලේ පුරාජේරු දොඩවන දේවල් විතරයි. ලොක්කෝ කියලා පෙන්නන්න ඇතුලේ තියෙන හිස්කම නිසා, එම්ටිනස් නිසා ලොකුකම පෙන්වන්න උත්සාහ කරන දේවල් විතරයි. නමුත් ඇත්ත දේ මොකද්ද? ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයෙන් බලයෙන් පිරීලා ඔයයි දෙවියන් වහන්සේ අතර පුද්ගලික සහභාගීත්වයෙන් පිරීලා කාලයේ තේරුම් අරගෙන භයානක දේවල් අද ලෝකේ වෙනවා තේරුම් අරගෙන දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍ය සම්පූර්ණ වෙනවා තේරුම් අරගෙන උන්වහන්සේගේ පෙරමගට යන්න සූදානම් වෙන්න. ඒකයි අවශ්‍ය. ඔයා සූදානම්ද? ඔයාගේ හදවතෙන් මං අහනවා. ඔයාට ස්ථිරත්වයක් තියනවාද? අද හොරණ නාදයේ සමග උන්වහන්සේ පහළ වුණොත් උන්වහන්සේගේ පෙරමගට යන්න ඔයාලා ඇස්තිද? උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමට ඉස්සර වෙලා අනාගත වාක්‍ය ගොඩක් වෙන්න යනවා. අද ඒ දේවල් වෙමින් සිද්ධ වෙමින් යනවා.
ඔයා ඒවා සටහන් වෙනවද ඔයාගේ මොලේ? ඔයාගේ ආත්මයට දැනෙනවද? ඔයා ලෑස්තිද? අද මෙන්න මේ தත්ත්වයේ ඇදහිල්ලකින් අපි නැගිටින්න ඕන. දැන් එතකොට අපි දකිනවා 31 හොඳ තවත් දේව ධර්මයක්. 31 9:31 නිපදේ. 9:31 මෙයා කියන්නේ මොකද්ද? මේ අන්ධයා කියනවා. දෙවියන් වහන්සේ පෞකාරයන්ගේ බස් නොවසන බවත් යමෙක් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නෙක්ව උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව. අපි දනිමුව. ලස්සන වචනයක්. ඔයාගේ යාඥාවට පිළිතුරු ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වුණොත් විතරයි. හරි. දැන් ඒතර අපි දකිනවා දෙවියන් වහන්සේට ස්තුති වේවා. කිසිවෙක් අන්ධ උපන් කෙනෙකුගේ ඇස් පෑදු බවක් ලෝකේ පටන් ගැනීම සිට කවදාවත් නැසු දෙයක් කිය. මුන්වහන්සේ දෙවියන් වහන්සේ කෙරේ නාසයෙක් නම් කිසි දෙයක් කරන්නට උන්වහන්සේට නුපුලණයි කීවේය. බලන්න උ සාක්ෂි දරන හැටි. ඒ අන්ධයා සාක්ෂි දරනවා. මෙයා දෙවියන් වහන්සේ කෙරෙන් ආවේ. පෞකාරයෙක්ගේ ආඥාවල් උන්වහන්සේ අහන්නේ මගේ මේ හාස්කම සිද්ධ වුණ උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ සත්‍ය නිසා කියලා. ඔයා සාක්ෂි දාලා තියෙනවද? ඔයා කියලා තියෙනවද? සමහර වේලාවල් වලදී දෙවියන් වහන්සේගේ දරුවෝ ආට යාඥා කරලා ඔයාගේ හාස්කම වුණාම ඔයා මහිමයට පමුණවන්නේ විශේෂ වෛද්‍යවරයා. නමුත් එයා ළඟට යන්න ඉස්සෙල්ලා ඔයා සුව වෙලා ඉවරයි. ඔයා දන්නවා ඒක. මෙන්න මේ වගේ දේවල්. ඇයි බැරි උන්වහන්සේ වාට කරපු දේවල් ගැන සාක්ෂි දරන්න? ඇයි තවත් එක්කෙනෙකුට කියන්න බැරි? ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් නම් තියෙනවා. එන්න පල්ලියට. දේශනාවක් අහන්න, ඇදිලි ටිකක් වැඩි කරා ගන්න, ඒ විදිහට යාඥා කරන්න. ওই ටික කියන්න වාට බැරි ඇයි? දෙවියන් වහන්සේ වගෙන් අහයි මම මෙච්චර දේවල් ආශිර්වාද වාට කරා. ඇයි වා ඒ අසරණයාට උදව් කරේ නැත්තේ? වා ආශිර්වාද ලැබලා ඒව හංගාගෙන හිටියා. ඒ මනුස්ස පීඩාවෙන් වෙහෙසෙන් බලාපොරොත්තුවක් නැතුව එක අන්‍යාගම් පස්සේ යනවා. ඔයාට සුභාරංචියක් තිබිලත්, ඔයාට පණිවිඩයක් තිබිලත්, ඔයාට අත්දැකීම් තිබිලත් ඔයා කීවේ නැත්තේ ඇයි? එක දවසකදී දෙවියන් වහන්සේ වගෙන් අහයි. ඔයා ලෑස්තිද උන්වහන්සේට උත්තර දෙන්න? ඔයාට ලැබිච්ච ආශිර්වාද, ඔයාට ලැබිච්ච දේව වචනේ, ඔයාට ලැබිච්ච පොරොන්දු, ඔයා පරීක්ෂාවල වලින් ජයගත් ආකාරය, ඔයාගේ ජීවිතේ ගොඩනැගිච්ච ආකාරය ගැන ඔයා අනිතර සාක්ෂි දරුවේ නැත්නම් දෙවියන් වහන්සේ වගෙන් අහයි. ඔයා වගේම ආර්ථික ප්‍රශ්න වලින් ඉන්න මිනිස්සු ඔයාගේ ළඟ ඉන්නවා. ඔයා වගේම ලෙඩ රෝග අසිරිපකම් වලින් හිටපු මිනිස්සු ජීවිතේ කඩා වැටිලා බලාපොරොත්තුවක් නැතුව අසහනෙන් හිටන මිනිස්සු දකිමින් ඔයා කටවහගෙන හිටියා. ඇයි මගේ ප්‍රේමිනිය සහෝදරයා සහෝදරිය ඒ අයටත් ඔයාගේ සුභාරංචි දුන්නේ නැත්තේ කියලා අහනකොට ඔයා උත්තර දෙන්න ලෑස්තිද උන්වහන්සේගේ සුද්ධ අභිමුඛයේදී? අද අපි යාඥා කළේ මනේ ස්වාමීනි මගේ මේ ආත්මාර්ථකාමී තම ධර්මිෂ්ඨකම තමාගේ ගුහාවේ ඉන්න එකෙන් එළියට ඇවිල්ලා අනිත් අයටත් ඒක ප්‍රකාශ කරන්න මට උදව් කරන්න. බලන්න මේ අන්ධ මිනිසයා හිඟකක හිටපු මිනිසයා බය වුණාද? බය වුණේ නැහැ. පල්ලියෙන් පන්නා ගත්තා කියලා බය වුණාද? බය වුණේ නැහැ. එයාගේ දෙමව්පියෝ බය වුණා. නමුත් එයා බය වුණාද නැහැ. නිර්භීතව කතා කරන්න පටන් ගත්තා. හරි යේසුස් වහන්සේ කෙරේ ඇදහිලා ඇතුව. එහෙනම් අපි දකිනවා මතේ සුභාරංචියේ 5 10 11 12 අපි අවසාන පදේ බලමු. සිතින් දිලිඳු ආශිර්වාද කියන එකේ ලස්සන වාක්‍යයක් තියෙනවා. ඔයා ධර්මිෂ්ඨයි, ඔයා ශුද්ධයි, ඔයා තුල දෙවියන් වහන්සේගේ ආලේපය තියෙනවා, ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ ඔයාට ඇසෙනවා. එහෙනම් ඔයාටයි මේක අදාළ වෙන්නේ. මොකද්ද කියන්නේ? මතේ සුභාරංචි 5:10 ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳ තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. මක්තිසද්ද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. මනුෂ්‍යයන් මානිසා නුඹලාට නිନ୍ଦා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය. ප්‍රීති වෙන්න, ඊතා සන්තෝෂ වෙන්න. මක්නිසාද ස්වර්ගයේ නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිට අනාගත වත්රුන්ටත් ඔව් එලෙසම පීඩා කළෝය. හලෙලූයා. හරි සාතන් ඩිස්ටර්බ් වෙනවා නම් ඔයා ආශිර්වාද ලද්දෙක්. සාතන් ඇටැක් කරන්න එනවා නම් ඔයා ආශිර්වාද ලද්දෙක්. ඔයාට පීඩා කරනවා, හිංසා කරනවා, බොරු චෝදනා කරනකොට ඒ සාතන් ඩිස්ටර්බ් වෙලා බාගෙට ක්‍රිස්තියානි වෙච්ච, බාගෙට කන්වර්ට් වෙච්ච නාමික පෙන්තකොස්තකාරයෝ, නාමික කල්වරිකාරයෝ පාවිච්චි කරනවා ඔයාට අධෛර්යපත් වෙන්න සාතන්. ඒ කට්ටිය සාතන්ගේ උපකරණ වෙලා. කැළඹෙන්න එපා. අන්‍ය භක්තිකයෝ පාවිච්චි කරයි, වෙන ආගමික පූජකයෝ පාවිච්චි කරයි. කැළඹෙන්න එපා. දෙවියන් වහන්සේ තුල ඔයා ඉන්න නිසා සාතන් කැළඹිලා, සාතන් බාධාවටපත් වෙලා 1984
මුල මමයි ප්‍රොෆෙසර් සෝමරත්නයි ගියා ලලිත් මෙන්ඩිස් එක දවසක් ගත කළා එන්න. එයා එතකොට DMO හැටියට රස්සාව අතහැරලා ඇඩ්වොකේට් හැටියට එයාගේ වයිෆ් නුත් රස්සාව අතහැරලා මේ කිරිබත් ගොඩටයක් එහා පොල්වත්තක වරිති බිත්ති ගහපු මේ පොල්වත්තේ මුරකාරයාගේ ගෙදර ජීවත් වුණේ. DMO කෙනෙක්. තාත්තා ප්‍රින්සිපල් අම්මා ටීචර්. සෙන්ට් තෝමස් මවුන්ට් ලයින් ඉගෙන ගත්තේ. දැන් කටුමැටි බිත්ති ගහක ඉන්නවා. එයාත් එක්ක අපි දවසක් ගත කළා යාඥා කර කර ඉඳලා. හරි. එදා යා කියපු කතාවක් මට මතකයි. එයා කිව්වා ලසන්ත මේක ඇලර්ජික් ලයිෆ් එකක් නෙමෙයි. එයාගේ වචනේ. එයා ડોක්ටර් කෙනෙක් නේ. මේක ඇලර්ජික් ලයිෆ් එකක් නෙමෙයි. මේක හරි ආශිර්වාදමත් ජීවිතයක්. පීඩා නැති කිතුණු ජීවිතේ මට තාම මතකයි. හැඳි ගාපු නැති කිරි හොද්දක් වගේ කියලා. දන්නවද හැඳි ගාපු නැති කිරි හොද්දට මොකද වෙන්නේ කියලා? පීඩා නැති ක්‍රිස්තියානි ජීවිතය. ඉතින් ප්‍රේමිනිය සහෝදරයා සහෝදරිය අද ඔහු කොච්චර ව්‍යාප්ත වෙලාද, කොච්චර විශාලද, කොච්චර නිර්මාණ කරනවද? දයන් වහන්සේවත් පාවිච්චි කරන්න යනවා. ඉතින් අද වාට තියෙන පීඩාව, අද වාට තියෙන වෙහෙස, අද වාට එන පරීක්ෂාවල් කඩා වැටීම් වාගේ විනාශයට නෙමෙයි ලොකු දොරටු විවෘත කරන්න දෙවියන් වහන්සේ සූදානම් වෙලා ඔයාව ශක්තිමත් කරනවා. ඔයාට ලොකු දොරටු විවෘත කරන්න. ඔයා පිළිගන්න ලෑස්තිද? ඔයාගේ සීමාව පළල් කරන්න. දෙවියන් වහන්සේ ඉස්සරහා ඔයා බලවන්තයෙක් වෙන්න. ඒක නිසා අපි කලකිරෙන්නේ නැහැ. අදහයටපත් වෙන්නේ නැහැ. අපි කොච්චර ධර්මිෂ්ඨ වෙන්න පීඩාවල් වැඩි වැඩියෙන් ආවත් අපි දෙවියන් වහන්සේගේ නාමයෙන් කැපවීම කරමින් ඉදිරියට යන්න පීඩාවල් වැඩි වැඩියෙන් ආවත් අපි අතාරින්නේ නැහැ. දෙවියන් වහන්සේ දීපු දර්ශනයක් අපිට තියෙනවා. දේව රාජ්‍යය අපේ හදවතේ තියෙනවා. උන්වහන්සේගේ අභිමුඛයේ මහිමයේ තේජස අපි දන්නවා. ඒක නිසා අපි අතාරින්නේ නැහැ. අපි කියන්න යනවා ස්වාමීනි මේ පරීක්ෂාවේ පැයදී මේ වේදනාවේ පැයදී මේක තුලින් යන්න පුළුවන් ශක්තිය දෙන්න. මේක මගෙන් අයින් කරන්න නෙමෙයි. ඒ පරීක්ෂාව තුලින් ජයග්‍රහීව ගිහිලා ජය ලබන්න පුළුවන් ශක්තිය මා තුල ඇති කරන්න. අපි එහෙම කියමුද? අපි එහෙම යාඥා කරමුද? අපේ කඳුල ඔසවමුද දෙවියන් වහන්සේට? හොඳ අපි නැගිටලා යාඥා කරමු. හලෙලූයා. දෙවියන් වහන්සේ කියලු ස්වාමීනි මේ අසාර්ථක පැයදී මේ කඳුලේ පැයදී මේ වේදනාවේ පැයදී අපි බලවන්තයෝ කරන්න පියාණනි. සුදාත්මයන්නි මට යා යුතු මාර්ගයේ එළිදරව් කරන්න පියාණනි. හලෙලූයා. අපි දැන් යාඥා කළ ඉල්ලමු. අද අපි බලවන්තයෝ. අද අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. අද අලුත් කාල පරිච්ඡේදයකට අපි ඇතුල් වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන්ද කරුණාවෙන්ද බලවත් වෙන්න යනවා. ස්වාමිනී ස්තුති වේවා. දැන් අපි යාඥා කරමු. යාඥා කළ අපි හැමෝම ඉල්ලමු. ඔයාගේ වෙහෙස කියන්නේ උන්වහන්සේට. ඔයාගේ රෝගය කියන්නේ. ඔයාගේ බේබදු ස්වාමි පුරුෂයා ගැන, කුඩු ගහන ස්වාමි පුරුෂයා ගැන. අනේ අම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ පාස්ටර් මගේ දරුවා කුඩු ගහනවා. අයගේ ගෙදර ඔක්කොම දේපල ඉවරයි. බස් එකත් වික්කා. ඒ සල්ලි වලින් කුඩු ගහන්න ඉල්ලනවා. මගේ දරුවට ඕනේ නිදහස් වෙන්න කුඩු සුව කරන මධ්‍යස්ථානට ගිහිල්ලා ඒ පාස්ටර්ට බිම දන ගහලා වැඳලා කිව්වා අනේ පාස්ටර් මාව පිළිගන්න කියලා. එච්චර පිපාසාවෙන් ඒ අසරණියෝ මේ වහල්කම් වලින් නිදහස් වෙන්න දඟලනවා. ඒ අම්මා අඬා මට කිව්වා මට කරන්න දෙයක් නැහැ. ඒ පාස්ටර් කියන එතන ඉඩ නැහැ කියලා පොලිසියට බාර දෙන්න මෙන්න අම්මා පුතා වඬ ගහනවා. අවුරුදු 2කමාරක පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් මේ කුඩු ගහන්නේ. දෙවියන් වහන්සේගෙන් අපි ඉල්ලමු ඒ වගේ ගින්දර උඩ ජීවත් වෙන පවුල් වලට සාමයක් දෙන්න කියලා. ඒ වගේ කඳුලේ යුත්වෝ ඉන්න, අසහනෙන් යුත්වෝ ඉන්න පවුල් අද ඉන්නවා. කැඩිලා බිඳලා ගිහිල්ලා hina වෙලා හිටියට හදවතේ මොර ගහන හදවත පිච්චිච්ච මිනිස්සු අද අපේ සමාජයේ ඉන්නවා. අපි අතරේ ඉන්නවා. අපි ආඥා කරමු. සමට ඔබ අද කඳුලේ යුත්ව සුසුම් හෙලන කෙනෙකු වෙන්න ඇති. ඔයා හැංගීම් යටපත් කරගෙන ඉන්නවා ඇති. අද අපි නිදහස් වෙන්න යනවා. ඕ හලෙලූයා හලෙලූයා. අපි ආඥා කරමු. ස්වාමීන් වහන්සේ බලවන්තයි. උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේ අද අලුත් දෙයක් ඔබ තුල කරන්න යනවා. අලුත් ශක්තියක් ඔයාලට දෙන්න යනවා. ස්වාමීනි ස්තුති වේවා. පියාණෙනි ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේගේ ජීවමාන නාමයට ගෞරව වේවා. යාඥා කරන්න. ඔයාගේ වේදනාව කියන්න. ඔයාගේ දුක කියන්න. ඔයාගේ පොරබැදීම කියන්න. ඔයාගේ වෙහෙස කියන්න. දෙයන් වහන්සේ ඔයා තුල අද බලවත් දෙයක් පටන් ගන්නවා.
ඔයාට දැනේ පටන් ගන්නවා. ඔයා මිනිසුන් අනුකම්පා කරන්න, මිනිසුන්ගේ දුකට අනුකම්පා කරන්න, මිනිසුන්ගේ රෝග ගැන, යක්ෂ පීඩාවල් ගැන අනුකම්පා කරන්න, හෝනියම් බන්ධන වලින් පීඩා විඳින මිනිසුන්ට අනුකම්පා කරන්න, ඒ අය ගැන මැදහත් කාමර ක්‍රමේ යාඥාව කරන්න දෙයයන් වහන්සේ ඔයාට දොරටු විවෘත කරයි. දෙයයන් වහන්සේ ඔබව පාවිච්චි කරයි. උන්වහන්සේගේ ආලෝකයේ දරුව හැටියට. හලෙලූයා. ස්වාමිනී සුදු වේවා. පියාණෙනි ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේට කැප කරනවා. ඔබ වහන්සේගේ දරුවෝ ඔබ වහන්සේට ඔසවනවා. හලෙලූයා. වාක්‍යන ස්වාමිනී මෙන්න මම ඉන්නවා. මාව පාවිච්චි කරන්න. ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මෙන්ද බලෙන්ද මාව පුරවන්න. ඔබ වහන්සේගේ ජීවය මට දැනෙන්න සලසන්න මගේ ප්‍රේමිනේ දෙවියන්නි. හලෙලූයා. හලෙලූයා. ස්වාමිනී ඔබ වහන්සේට ගෞරව වේවා. ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ වහන්සේගේ ජීවමාන නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ සුදු නාමයට නමස්කාර වේවා. නමස්කාර වේවා. ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ, අපේ ස්වාමින් වහන්සේ, අපේ පියාණන් වහන්සේ, මහෞතම සුදු දෙවි පියාණනි, ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ වහන්සේට ගෞරව වේවා. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ සුදු නාමයට ප්‍රශංසා වේවා. හලෙලූයා. 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 යාඥා කරන්න, නිදහස් වෙන්න, ඔයාගේ දුක කියන්න, ඔයාගේ පොරබැදීම කියන්න, ඔයාගේ පවුලේ ප්‍රශ්න, පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න කියන්න දෙයයන් වහන්සේට අද අපි අලුත් බලයක් අත්දකින්න යනවා. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබ වහන්සේගේ ජීවමාන නාමයට ගෞරව වේවා. සුදු නාමයට මහිමය වේවා. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. හලෙලූයා. මෙතන එක්කෙනෙකුට දෙයයන් වහන්සේ වචනයක් දීලා තියෙනවා. ඔයා ඉක්මනින් මෙන්න. ඇවිල්ලා ඒ වචනේ කියලා ඔයා යාඥා කරන්න සභාව ගැන. ඉක්මනින් මෙන්න. එක්කෙනෙක් තුල තියෙනවා දෙයයන් වහන්සේගේ පොරොන්දුවක්. ඔයාට වචනය දීලා තියෙනවා. සමහරට ප්‍රථමාතාවට වෙන්නේ නැති. එන්නේ ඉස්සරහට එන්න. ඔයාට බයිබල් පදයක් දෙයයන් වහන්සේ දීලා තියෙනවා. අරන් එන්න. ඒක අරන් ගෙදර යන්න එපා. අරන් එන්න ඉස්සරහට. දැන් එන්න ඉක්මනින්ම. ඇවිල්ලා ඒක කියලා සභාව ගැන යාඥා කරන්න. ඉතා තදින් මට දැනෙනවා. එන්න එන්න. එන්න ඉස්සරහට. අනිත්‍යගේ ආශිර්වාද වළක්වන්න එපා. එක්කෙනෙක් ඉන්නවා. දෙයයන් වහන්සේ වගේ හිතට දැන් මොහොතක ඉඳලා බයිබල් පදයක් නැවත නැවත ඔසවලා දෙනවා. ඒක ඇවිල්ලා කියන්නේ ඉස්සරහට. ස්වාමිනී සුතු වේවා. ලැජ්ජා වෙන්න එපා. පස්සේ ඇවිල්ලා කියන්න එපා. මට බය හිතුණා පාස්ටර් කියලා. එන්න ඉස්සරහට. ගොඩාක් අයට මේ බයිබල් පදේ සහනයක් වෙන්න යනවා. ඔයාගේ හිතේ තියෙන මේ බයිබල් පදේ. එන්න ඇවිල්ලා කියන්න. කියලා සභාව ගැන වාම යාඥා කරන්න. කවුද? එඩෙක්මනින්ම. මට තදින් දැනෙනවා. පණිවිඩයක් තියෙන සභාවේ. පණිවිඩයක් තියෙන සභාවේ. මේ සභාවේ ගොඩාක් කට්ටියට පුරුද්දක් තියෙනවා. පස්සේ පසුතැවිලි වෙනවා. පසුතැවිලි ඇවිල්ලා කියනවා අනේ පාස්ටර් මට බය හිතුණා. අනේ පාස්ටර් මට බය හිතුණා කියලා. අදත් ඔයා පසුතැවිලි වෙන්න යනවා. ඔයා දැන් කිව්වේ නැත්නම්. මේ එන්ඩික්මනි බයිබල් පදේ තියෙන කෙනා. හලෙලූයා. ස්වාමිනී ඔබ වහන්සේට සුදු වේවා. ජීවමාන දෙවියන් ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමිනී ඔබ වහන්සේගේ ජීවමාන කරුණාන්තු නාමයට මගේ සහෝදර සහෝදරියෝ බාර කරනවා. හලෙලූයා. හලෙලූයා. ස්වාමිනී ඔබ වහන්සේට සුදු වේවා. ඔබ වහන්සේට ප්‍රේම කරන අයට, ඔබ වහන්සේගේ නාමය කියා කැඳවපු අයට, ඔබ වහන්සේගේ වචනයට ප්‍රේම කරන අයට සියල්ල සිද්ධ වෙන්නේ යහපත පිණිසයි. සියල්ල සිද්ධ වෙන්නේ යහපත පිණිසයි. අද මගේ සහෝදර සහෝදරියන්ගේ කඳුල අනාගතයේ දවසක උන්ගේ යහපත පිණිසයි. ස්වාමීනි උන්ගේ යහපත පිණිසයි. ප්‍රේමින දෙවි පියාණනි, කිසි කෙනෙක් කලකිරෙන්න යන්නේ නැහැ. කිසි කෙනෙක් වේදනාව විඳින්න යන්නේ නැහැ. කිසි කෙනෙක් අදහයටපත් වෙන්න යන්නේ නැහැ. ඔබ වහන්සේ උන් තුල බලවත් ක්‍රියාවක් ආරම්භ කරා. ඒ බලවත් ක්‍රියාව පිලිපි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ ඒ බලවත් ක්‍රියාව උන්වහන්සේගේ දවස දක්වා සම්පූර්ණ කරන්න යනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ පොරොන්දුවට සුදු වේවා. ඒ පොරොන්දුවට සුදු වේවා දෙවි පියාණනි. ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවෝ ඔබ වහන්සේට ඔසවනවා. ඔබ වහන්සේගේ දරුවෝ ඔබ වහන්සේට බාර කරනවා. පියාණනි අලුත් ශක්තියක් අලුත් ධෛර්යයක් ඔවුන්ට දුන මැනව. පාපයෙන් වළකින්න බැරි, පාපේ ගිජුකමෙන් වහල් වෙලා ඉන්න අවයට ඒ නිදහස් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය දුන මැනව. යේසුස් වහන්සේගේ ශුද්ධ කරුණාන්තු නාම නිසා ඉල්ලා සිටිනවා. ආමේන්. දැන් අපේ දෙවි පියාණන් වහන්සේගේ අනුග්‍රහයද, පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ සහභාගීත්වයේද, ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය ඔබ සියලු දෙනා සමග වේවා. ආමේන්.